අයිබෝවන් ප්‍රාණ ටීවී ප්‍රාණවායුව ස්වභාදම් කතිකාව සමග අපි සමාරම්භක වැඩසටහනක් විදියට ජේ ලංකා ටෙක්නොලොජීස් ආයතනයේදී අපි අද මේ කතිකාවත ගොඩනගන්නේ ඇත්තටම අපේ රටේ මොකක්ද ඇති වෙලා තියෙන අර්බුදය පිළිබඳව පොඩි කතිකාවතක් ගොඩනගන්න. ඇත්තටම වෙලා තියෙන්නේ අපේ දේශපාලන අර්බුදයක්ද? එහෙම නැත්නම් අපේ රටේ තියෙන්නේ ආර්ථික ගැටලුවක්ද? එහෙමත් නැත්නම් ආගමික ගැටලුවක්ද? එසේත් නැත්නම් නිර්වචනය කළ නොහැකි වෙනත් කිසියම් බලවේගයක්ද? අපි කීකනාගේ තියෙනා වූ ඒ ස්වභාවයන් සලකා බැලුවොත් අපට තේරෙනවා අපිට ඉන්න ගුරුවරු සැබෑ ගුරුවරුද? එසේත් නැත්නම් අපට ඉන්න දේශපාලඥයා සැබෑ දේශපාලඥයෙක්ද? ඒ වගේම අපිට ඉන්න ශිෂ්‍යයා සැබෑ ශිෂ්‍යයෙක්ද? ඊටම පැහැදිලි අපි හැමෝටම අපේ භූමිකාවන් වල යම්කිසි අඩුපාඩුවක් තියෙනවා. අපිට වෙලා තියෙන්නේ අපේ විඥානයේ යම් වෙනසක් ඇති නොකර අපි මේ කතා කරන්නා වූ දේශපාලනික සමාජ ආගමික බලතුලනයන් තුලින් අපේ රට අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට ගෙනියන්න අපහසුයි. ඒක නිසා ප්‍රාණ ටීවී තුලින් අපි උත්සාහ කරන්නේ මේ පුද්ගල විඥානයේ නවමානයක් සෙවීම තුලින් විවිධාකාර වූ විෂයපතයන් වල ප්‍රාමාණික විද්වතුන් එක තලයකට ගෙනෙමින් ඔවුන් සමග අදට වඩා හොඳ හෙටක් බිහි කිරීම උදෙසා සර්වකාලීන වූ සාර්වත්‍ර වූ කතිකාවතක් ගොඩනගන්න. අපි මේ කතිකාවත අද යොදාගෙන තියෙන ස්ථානය ඊටම සුවිශේෂී ස්ථානයක්. ලංකාවේ බොහෝ ක්ෂේත්‍රයන් තියෙනවා. ඒක කිසියම් කෙනෙකු විසින් ඊටම සූළුවෙන් ආරම්භ කරපු ස්ථාන. නමුත් ඒ අවසානයේ රටේ දිශානතිය වෙනස් කිරීමට තරම් සමත් වෙච්ච ඊට දැවැන්ත ගාමක බලවේගයන් බවට පත් වෙලා තියෙනවා. චීන දාර්ශනිකයෙකු වන ලාව් ට්සු කියනවා ඕනෑම දිගු ගමනක් අපි පටන් ගන්න ඕන පුංචි පියවරකින් කියලා. ඇත්තටම ජේ ලංකා ටෙක්නොලොජීස් ආයතනය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ අවතීර්ණ වෙන්නේ ඊටාම පුංචි පියවරකින්. නමුත් වසර 15ක් එසේත් නැත්නම් දශක එකහමාරකට පස්සේ ආපස්සට හැරිලා බලද්දී ජේ ලංකා ටෙක්නොලොජීස් කියලා කියන්නේ ශ්‍රී ලාංකේය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඊටාම තීරණාත්මක සාධකයක්. අපටත් රටටත් ආයතනයකටත් බොහෝ බිඳවැටීම් වෙනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි වඩාත් සාර්ථක වෙනවා කියලා කියන්නේ අපට ලැබෙන අභියෝගයන් අපි අවස්ථාවක් බවට පත් කරගනිමින් අපට ලැබෙන චෝදනා ප්‍රශංසාවක් බවට පත් කරගනිමින් අපේ අඩුපාඩු මග හරවා ගනිමින් අදට වඩා හොඳ තැනකට අපේ රට, අපේ ආයතනය, අපේ ව්‍යාපාර ක්ෂේත්‍රය ඉදිරියට ගෙනියන එක. ඒ වගේම පසුගිය රටේ වෙච්ච බොහෝ දේශපාලනික ආර්ථික සමාජීය පෙරලීම් හමුවේ විවිධාකාර සමාගම් වලටත් විවිධාකාර ගැටලු වලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. එය ජේ ලංකා ටෙක්නොලොජී ආයතනයටත් පොදුයි. නමුත් ජේ ලංකා ආයතනයට හැකියාව තිබුණා ඒ සියලු අභියෝගයන් නිකන් ස්පොන්ජ් එකකට උරා ගන්නවා වගේ සියලු පීඩනයන් දරා ගනිමින් එතනින් නොනැවතී මේ ගමන ඉදිරියට ගෙනියන්න. අද එහි තීරණාත්මක තැනකට එළඹෙමින් ජේ ලංකා ටෙක්නොලොජීස් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වසර 15ක් සපුරාලමින් ඉතා සුවිශේෂී සේවාවක් ශ්‍රී ලංකාවට ඉෂ්ට කරමින් තියෙනවා. මේ වන විට 150කට අධික කාර්ය මණ්ඩලයකට රැකියා අවස්ථා ලබා දෙමින් 5000කට අධික පාරිභෝගිකයන් සඳහා සේවාව සපයමින් ලංකාව පුරා මෙගාවොට් 43කට අධික ප්‍රමාණයක් සූර්ය බල ශක්ති පද්ධතීන් ස්ථාපනය කරන්නට ජේ ලංකා ආයතනය සමත් වෙලා තියෙනවා. මේ එක්තරා විදියකට ගත්තොත් ටොන් 28534ක කාබන් ඉතිරියක් ඇති කරන්නට ඔවුන්ගේ මේ සූර්ය බල පද්ධති ස්ථාපනයන් සමත් වෙලා තියෙනවා. එය ඊටාම අවම මට්ටමේ සෝලාර් පද්ධතියක සිට මෙගාවොට් එකකට අධික ප්‍රමාණයේ අධික ධාරිතාවයන් සහිත පද්ධති දක්වා ව්‍යාප්ත කරන්නට ඔවුන් සමත් වුණා. අපි නම් වශයෙන් සඳහන් කරොත් සැම්ස් DSI සැම්සන් සමාගම, ඩිල්මා සමාගම, ඒ වගේම ඇල්පෙක්ස් මරයින් සමාගම, කේප් වැලිගම හෝටලය, ඒ වගේම මාම් බිස්කට් සමාගම, මේ වගේ අපි නම් සඳහන් කරන්න ගියොත් ඔවුන් සතු පාරිභෝගික ජාලය ඉතා සුවිශේෂයි, සුවිශාලයි. ඒ වගේම මේ රටේ තීරණාත්මක වෘත්තිකයින් ගණනාවකට සූර්ය බල පද්ධති ස්ථාපනය කරන්නට ජේ ලංකා ආයතනය සමත් වෙලා තියෙනවා. එසේනම් මේ ප්‍රාණ ටීවී සමගින් එක් වෙලා අපි මොකක්ද උත්සාහ කරන්නේ? තව දුරටත් මේ රටේ බලශක්තියේ දිශානතිය යම් තැනකට ගෙනියන්නට අවශ්‍ය පසුබිම උදෙසා යම් සාධනීය කතිකාවතක් ගොඩනගන්නටයි මේ උත්සාහය. අද අපි කතා කරන්නේ උපාය මාර්ගික ව්‍යාපාරික නායකත්වයේ ආර්ථික වර්ධනය සහ ශ්‍රී ලංකාවේ සූර්ය බල ක්ෂේත්‍රයේ
නව මනා භාවිතාවන් පිළිබඳව. ඒ පිළිබඳව කතිකා කරන්නට අද අපි කැඳවාගෙන ආවා ශ්‍රී ලංකාවේ ඉතාම සුවිශේෂී වූ ප්‍රාමාණික විද්වතෙක්. ඔබ දන්නවා ඔබට පිපාසයක් හැදුණු වෙලාවක ඔබට ඕනෑම ජල මූලාශ්‍රයකින් නිදහසේ තියෙන තැනකින් වතුර ටිකක් බොන්න පුළුවන්. ඒ වගේම ඔබට ටිකක් නාගරික තැනකට આવොත් ඔබට නගරයේ ඇති කිසියම් අලෙවිසලකින් වතුර බෝතලයක් ගන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් රුපියල් 50කට වගේ. ඒ වගේම ඔබ තවත් ස්තරයකට ගිහිල්ලා අවන්හලකින් තරුපන්නේ අවන්හලකින් ගත්තොත් ඔබට ඒ වතුර බෝතලෙම ලබා ගන්න පුළුවන් රුපියල් 150කට. ඒ වගේම තවත් ස්කේල් එකකටත් තියෙනවා. තවත් අවස්ථාවකදී ඔබට මේ වතුර බෝතලෙම ඊට එහා ගිය නවීන ආපන ශාලාවකින් රුපියල් 200කට මිලදී ගන්න වෙන අවස්ථාවකුත් තියෙනවා. ඒ වගේම ඔබ ගුවන් යානයක ගමන් කරන මොහොතක් වුණොත් ඒ මිල ඊටත් වැඩිය වෙන්න පුළුවන්. නමුත් මේ සෑම අවස්ථාවකදීම ඔබට තිබුණු අවශ්‍යතාවය පිපාසය සංසිඳවා ගැනීම. ඒට තිබුණු එකම විකල්පයත් ජලය පමණයි. එතකොට අපේ අවශ්‍යතාවයත් ඒ සපුරා ගැනීමට තිබූ විභවයක් දෙකම එක වුණාට එතන මිල කියන කාරණාවක් බලපෑවා. එසේනම් ඔබත් ඒ ජලය වගේ වෙන්න. ඔබට මිලක් තියෙන, ඔබට වටිනාකමක් තියෙන, රැඳෙන්නට පුළුවන් ඉහළම තැනක ඔබට රැඳෙන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රාණ ටීවී අපේ අපේක්ෂාව. අද අපි මේ කතිකාවත එක් කරගන්නා වූ මේ විශේෂ පුද්ගලයාත් Tamanගේ ශාස්ත්‍රය වගේම Tamanගේ ප්‍රාමාණික වෙනත් ඒ ශාස්ත්‍රයන්හි ඉතා පුළුල් දැනුම් සම්භාරයක් රැස් කරගෙන Tamanට හිමි වටිනාකම් ඉතාම ඉහළ තලයක රඳවාගත්ත විශේෂ පුද්ගලෙක්. ඉතාම ආදරයෙන්, සාදරයෙන්, ගෞරවයෙන් පිළිගන්නවා මංගලයාපා මැතිතුමා. ආයිබෝන් සරංග. මංගලයාපා මැතිතුමන් 1957 වසරේ බදුල්ලේ තමයි ඉපත ලබන්නේ. එතනින් ඔහු ශිෂ්‍යත්වයක් දිනා ගැනීමෙන් කොළඹ නාලන්දාවට යොමු වෙනවා. කොළඹ නාලන්දාවෙන් Tamanගේ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළා. ඒ වගේම රුසියාවේ ඇස්ට්‍රාඛාන් රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා Tamanගේ තෘතීක අධ්‍යාපනය එතනින් සම්පූර්ණ කරගෙන නාවික ඉංජිනේරු විද්‍යාව සහ නැව් ගොඩනැංවීම පිළිබඳව පශ්චාත් උපාධියක් ලබා ගන්නවා. ඒක එක්තරා ආකාරයකට ලංකාවේ එම යුගයේ ගන්න පුළුවන් සුවිශේෂීම තැනක්. ඒ වගේම නාවික ඉංජිනේරුවෙකු, නාවික නිර්මාණ ශිල්පියෙකු, වෘත්තියෙන් වරලත් ඉංජිනේරුවෙකු වශයෙන් එතුමා ඉතා සුවිශේෂ කාල සීමාවක් සේවය සපයනවා. ඒ වගේම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සමාජිකයෙක් වගේම සමුද්‍ර ඉංජිනේරු හා විද්‍යා තාක්ෂණ ආයතනයේ සමාජිකයෙක්. ඒ වගේම මංගල යාපා මැතිතුමන් ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියකුත් ලබා ගන්නවා. ඒ වගේම එතුමාගේ සුවිශේෂීම කාරණාව තමයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක්. ඒ වගේම එතුමා තමගේ වෘත්තීය ජීවිතය ඇතුලේ කොළඹ ඩොක්කහඩ්ඩි ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් සහ කළමනාකාර අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී සහ මහලේකම්වරයා වශයෙන් උත් කටයුතු කරලා තියෙනවා. තවත් සුවිශේෂී කාරණාවක් තමයි ඔහු ශ්‍රී ලංකාවේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳාම් අධ්‍යංශයේ තාක්ෂණික උපදේශකවරයෙක් වශයෙන් ශ්‍රී ලංකාවට සුවිශේෂී සේවාවක් සපයලා තියෙනවා. ඒ වගේම එතුමා වාර ගණනාවකදීම විවිධ ඇගයීම් වලට ලක් වෙනවා. 2013 වසරේදී කොළඹ ඩොක්යාඩ් ලෝක මට්ටමේ නැව් සාධාරණයෙකු හා අලුත් වැඩියා කිරීමක බවට පත් කිරීම උදෙසා සමුද්‍ර ඉංජිනේරු කාණ්ඩයේ සිදු කරන ලද කැපකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් මංගලයාපා මහතාට ඉංජිනේරු විද්‍යාවේ විශිෂ්ටත්වයේ උදෙසා ගරු සම්මානයක් පිරිනමනවා. එබැවින් අපි අද මේ කතිකාවත ඉදිරියට ගෙන යාම සඳහා අපි යොමු කරගෙන තියෙන්නේ ඇත්තටම කාරණා කිහිපයක්. එකක් තමයි අපි කතාව ගොඩනගනකොට තේරෙනවා අපිට ඉන්නේ නාවික ඉංජිනේරුවරයෙක් ඒ පිළිබඳ ඉතා සුවිශේෂී දැනුමක් තියෙන කෙනෙක්. හැබැයි අපි ඔබට සඳහන් කළ මාතෘකාව සූර්ය බල ක්ෂේත්‍රයේ මනා භාවිතාවන් පිළිබඳව තමයි අපි කතා කරන්නට යන්නේ. ඒකටත් එක හේතුවක් තියෙනවා. තවත් එක් විනාඩියක් අරගෙන ඒකට පූර්විකාව ඇයි කියන එක මම කියන්නම්. අපේ ගමනට යොමු වෙන්න හේතුව මේ වැඩසටහන සම්බන්ධීකරණය කරන මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න විශේෂ අවශ්‍යතාවයක් තිබුණු ආයතනය තමයි ජේ ලංකා ටෙක්නොලොජිස් ආයතනය. ජේ ලංකා ආයතනය ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉතා පුරෝගාමී ආයතනයක්, පෙරටුගාමී ගමනක් ඉෂ්ටක සිද්ධ කරපු ආයතනයක්. ඔවුන්ට අවශ්‍ය වුණා ඔවුන්ගේ දශක දෙකකට ආසන්න වසර 15කට ආසන්න කාල සීමාවක් ඔවුන් ක්ෂේත්‍රයේ සිදු කළා වූ ඒ කාර්යභාරයන් තවදුරටත් වැඩි වර්ධනය කරමින් ඉදිරියට ගෙන යන්නට මේ පිළිබඳව සමාජය තුළ තවත් හොඳ කතිකාවතක් ගොඩනගන්න. මොකද ඇතැම් අවස්ථාවල ඔබට
මතක ඇති මේ ආසන්නයෙන් සිද්ධ වෙච්ච විදුලි බල බිඳ වැටීම වගේ වැනි කාරණා ආවහම කතිකාවතක් හැදෙනවා සමාජයේ සූර්ය බලය හරිම ගැටලු සහගතයි කියලා. ඒකට ගොඩාක් අය අදහස් දක්වනවා. නමුත් සමකයට ආසන්නයෙන් අපිට ලබාගත හැකි විතාම සුවිශේෂීම සම්පතක් විදියට තියෙන සූර්ය බලය අපිට තීරණාත්මක සාධකයක්. අපි අද කතා කරමු ඒ මතයන් ඇත්තද නැත්තද එහෙම නැත්නම් එවැනි සාවද්‍යතා තිබේ නම් ඒ નિවරදි කරගන්නේ කොහොමද කියලා. ඒක නිසා මම හිතනවා අපිට අද වැඩසටහනට සම්බන්ධ වෙන මේ පුද්ගලයා අපට ප්‍රාණ වායුවක් දෙන්නට, ජීව වායුවක් දෙන්නට, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට නව අදහස් ගොන්නක් එකතු කරන්නට සමත් වෙයි කියලා. ඉතින් එහෙමනම් මංගලයාපා මහත්මයාගෙන් මම අහන්න තියෙන්නේ මූලිකම කාරණා. ඔබ වෘත්තියෙන් නාවික ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉඳලා ලංකාවේ මේ දැනට මේ තියෙනා වූ අර්බුදය ඒක දේශපාලන අර්බුදයක්ද, සමාජීය අර්බුදයක්ද, දේශපාලනික ප්‍රශ්නයක්ද, එහෙම නැත්නම් ආගමික ගැටලුවක්ද? මොකක්ද මේ වැටුණු කටින් අපි ගොඩට එන්නේ කොහොමද? මෙහෙමයි සාරංග මේ දැන් ඔබ අහපු ප්‍රශ්නෙට කෙලින්ම පිළිතුරක් දෙනවා නම් මේක සංකීර්ණ ප්‍රශ්නයක්. ඉතින් අපි පුරුදු වෙලා ඉන්නවා මේ සංකීර්ණ ප්‍රශ්නවලට සරල පිළිතුරු හොයාගන්න. ඉතින් එතකොට අපිට බලන්න ඕන එක එක දෘෂ්ටි කෝණ වලින් ওই ප්‍රශ්න දිහා බලනවා. කෙනෙක් බලන්න පුළුවන් දේශපාලනික දෘෂ්ටි කෝණයකින්. එතකොට ඔහු දකිනවා ඒ සංකීර්ණ ප්‍රශ්නය ඇතුළත තියෙන යම් යම් දේශපාලනීය ගැටලු සහ කරුණු ඔහු දකිනවා. ඉතින් ඔහු හිතනවා මේක තමයි ඇත්තටම මේ ප්‍රශ්නයට මුල. එහෙම නැත්නම් ඒකට හේතුව කියලා. තව කෙනෙක් බලන්න පුළුවන් මේකේ තියෙන්නේ ඊට වැඩිය ආර්ථිකමය ප්‍රශ්නයක් කියලා. ඉතින් එතකොට ඒ පැත්තෙන් බැලුවොත් ඒකට අදාළ කරුණු කාරණා දකිනවා. නමුත් මේ සංකීර්ණ ප්‍රශ්නවල තියෙන සැබෑ තත්ත්වය නම් ඒවා එහෙම කෑලි කෑලි වලට කඩලා එක එක දෘෂ්ටි කෝණ වලින් බලලා විසඳන්න බෑ. ඒ සමස්තයම එකතු කරගෙන මේ ප්‍රශ්نين ගොඩ එන්නේ කොහොමද කියන එක විසඳා ගන්න ඕනේ. ඉතින් එතනදී මම විශ්වාස කරන දේ තමයි මේක එක දේශපාලනයේ හෝ ආර්ථිකමය හෝ සමාජයේ හෝ ආගමික ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ තියෙන ඉතාමත් සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ ප්‍රශ්න ගණනාවම එකට ගැට ගැහිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් බොහොම ඥානාන්විතව එකින් එක ලියාගෙන ඉස්සරහට යන්න ඕන ප්‍රශ්න ගොඩක තමයි අපි ඉන්නේ. ඉතින් එකෙන් ගොඩේම එච්චර පහසු නෑ. නමුත් ගොඩ නොයි වෙන විකල්පයකුත් නෑ. අපි කතිකා කරමින් තිබුණේ ඇත්තටම ප්‍රාණ ටීවී ලෙස අපේ පරමාර්ථය තිබුණෙත් අපි මතු කරන කාරණාවක් අපිට ගුරුවරු ඉන්නවා. හැබැයි ඒ ගුරුවරයා සැබෑ ගුරුවරයෙක්ද කියන ප්‍රශ්නේ තියෙනවා. අපිට ශිෂ්‍යයෝ ඉන්නවා. හැබැයි ඒ ශිෂ්‍යයා සැබෑ ශිෂ්‍යයෙක්ගේ භූමිකාව ඉෂ්ට කරනවාද කියන ගැටලුව තියෙනවා. ඒ වගේම ව්‍යවසායකයොත් ඉන්නවා. ඒ ව්‍යවසායකයාත් එයාගේ ව්‍යවසායක භූමිකාව හරියට කරනවාද කියන ගැටලුව තියෙනවා. පොදුවේ පේනවා හැමෝටම යම් ආකාරයකට පොඩි විඥානමය පිබිදීමක් අවශ්‍යයි. ඒ නිසා අපි ඒ පිළිමදව අපකප වෙමින් තමයි මේ කතිකාවත ඉදිරියට ගෙනියන්නේ. ඒතකොට මූලිකවම ගැටලුව අපි අද කතිකාවෙදිත් ගෙන්න උත්සාහ කරන්නේ සූර්ය බල ශාස්ත්‍රයේ සිටින මේ ව්‍යවසායකයන් සහ මේ ශාස්ත්‍රයේ ඉදිරි ගමන කොහොමද ඉදිරියට යන්නේ කියලා. මංගලයාපා මහත්මයාගේ මම දැනගන්න කැමතියි එමුණුත් ව්‍යාපාරික නායකත්වය හා ආර්ථික සංවර්ධනය කියන වගේ කොටසක් ගත්තොත් අපේ රට දැන් මේ වෙලාවේ මුහුණ පාලා තියෙන මේ ආර්ථික පුනරුදයට දායකත්වයක් දෙන්න පෞද්ගලිකාංශයේ ව්‍යවසායකයින්ට කර්මාන්තකරුවන්ට හැකියාවක් තියනවද? ඒක ඇත්තටම සැබෑ විසඳුමක්ද? සාරංග ඔබගේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න කලින් මම මුලින්ම කියන්න ඕන මම මේ සූර්ය බල ක්ෂේත්‍රය ගැන විශේෂිත දැනුමක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි. අද ඇත්තටම මේ සාකච්ඡාවට මම සහභාගී වන්නේ පාරිභෝගිකයෙක් හැටියට. සහ පරණ මගේ තියෙන ව්‍යවසායක සහ ආර්ථිකමය ක්ෂේත්‍රයේ තියෙන ප්‍රමාණික දැනුම මේ ක්ෂේත්‍රයට කොහොමද අදාළ කරගන්නේ කියන එක ගැන මුල් කරගෙන. දැන් බල ශක්තිය කියන එක අපි හැමෝටම පුද්ගලිකවත් ව්‍යවසායකත්වය සහ කර්මීකරණය කියන ඒ යන හැම ක්ෂේත්‍රයකම අතිශයින්ම අත්‍යවශ්‍යම නැතුවම බැරි සාධකයක් බවට පත් වෙලා තියෙනවා.
ඉතින් උදාහරණයක් ඇරෙට පහුගිය දවස්වල විදුලි කප්පාදුවක් සිද්ධ වුණා. මුළු රට පුරාම ලොකු ආందోලනයකට ලක් වුණා, උද්ඝෝෂණයකට ලක් වුණා, ලොකු ප්‍රශ්නගත කිරීම වලට ආවා. ඇයි මේ විදියට මේ කපන්නේ? මේක ජන ජීවිතයට සහ රටේ අනිකුත් ආර්ථික ක්‍රියාකාරම් වලට ලොකු බලපෑමක් මේක තුලින් ඇති වෙනවා. මීට අවුරුදු 2කට විතර කලින් අපි ඒ වගේම විදුලි බලය කප්පාදු කරනකොට ඒකට අපි අවශ්‍ය කරන අපේ ඉන්ධන නැති වෙනකොට මුළු රටේම සමස්ත ක්‍රියාවලියම කඩා වැටෙනවා. ඒ නිසා අපි කොච්චර බල ශක්තියත් එක්ක එකට බැඳිලාද දැන් කටයුතු කරන්න කියන එක මම හිතන්නේ මම අලුතෙන් විස්තර කරන්න ඕන නැහැ. ඉතින් එතනදී තමයි මම හිතන්නේ අපේ කතාවේ පසුතලය හැදෙන්නේ. අපි ඇහුවා මේ ආර්ථිකය වර්ධනය වෙනවට පුද්ගලික ව්‍යවසායකත්වයේ කොහොමද දායක වෙන්නේ කියලා. එහෙම නැත්නම් ඒකේ තියෙන වැදගත්කම සහ ඒකේ තියෙන අඩුපාඩුකම් මේ සම්බන්ධව කතා කරන්න කියලා. මම දකින හැටියට ලංකාවේ තියෙන මේ අපි ඉන්න සංකීර්ණ අරබ මුලින් අහපු ප්‍රශ්නේ ප්‍රධානම කොටසක් තමයි ඒ පුද්ගලික ව්‍යවසායකත්වයේ කියන එක ආර්ථිකයට දක්වන දායකත්වය විශාල ලෙස අඩු වීම. සමහර විශේෂ ශේත්‍ර ගොඩක. මොකද ලංකාවේ බොහෝ ව්‍යාපාරික කටයුතු කරන්නේ රජය. රාජ්‍ය මැදිහත් වීම තමයි අපි දකින්නේ. විශේෂයෙන් බල ශක්තිය ගත්තොත් ඒක ඉතාමත් පැහැදිලි. මෑත කාලයක් වෙනකන් අපි බැලුවොත් එහෙම අපි ඔය පාවිච්චි කරන ඉන්ධන ගත්තොත් අපි දන්නවා පෙට්‍රෝලියම් කෝපරේෂන් එක. නැත්නම් අපි කියන තෙල් සංස්ථාව තමයි එහි සමස්ත වපසරියම කටයුතු කරන්නේ. එතකොට අපි විදුලි බලය ගත්තොත් ඒ සමස්ත වපසරියම මෑතක් වෙනකන් ඒකේ තාමත් සා විශාල ප්‍රමාණයක් කරන්නේ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය. ඒතර මේ රජයේ මැදිහත් වෙලා ඒක කරන එක නිවැරදි වඩා ජනතාවට යෝග්‍යයි කියන දේශපාලනමය මතවාදයක ඉඳගෙන තමයි මේ රජය මේ දේවල් වලට මැදිහත් උනේ. ඒක තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ මේක දේශපාලනීය වශයෙන් බලන කෙනෙකුට හිතන්න පුළුවන් රජය ව්‍යාපාර රජය සතු වීම ව්‍යාපාර ජනතාවට හිතකර විදිහට ජනතාවට සේවාවන් අවම මිලකට ලබා ගන්න පුළුවන් විදිහකට කටයුතු කරන ආකාරයකට තමයි මේක හැදිලා තියෙන්නේ කියලා. නමුත් ඒකේ තියෙන අඩුපාඩුත් ඒ වගේම අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මෙතනදී මම හිතන්නේ පුද්ගලික අංශය යම් යම් ක්ෂේත්‍ර සඳහා ආයෝජනය කරනවා. අනිත් එක රට පවතින සංවර්ධනය පැත්තෙන් බලනකොට රට පවතින සමාජීය ආර්ථිකමය දේශපාලනීය යම් යම් තත්වයන් තුලදී රජය මොනවාද කරන්න ඕන පුද්ගලික අංශය මොනවාද කරන්න ඕන කියන එක ගැන විශ්ලේෂණයක් සිදු විය යුතු තියෙනවා. සමහරට අපි හිතමු උදාහරණයක් ඇටියට අර විමල සුරේන්ද්‍ර මහත්තයා වගේ ඇවිල්ලා 1950 ගණන් වල නැත්තම් 60 ගණන් වල විදුලිය ජල විදුලිය විශේෂයෙන්ම ලංකාවේ අලුතෙන් ඇති කරගෙන රට පුරා එක ප්‍රචාරණය කරන වගේ ලොකු මහා වැඩපිළිවෙලක් කරගෙන යනකොට ඒ කාලේ මම හිතන්නේ රාජ්‍ය මැදිහත් වීම අත්‍යවශ්‍යයි. මොකද රජය නැතුව පුද්ගලික අංශයේ ඒ වෙලාවේ එවැනි අභියෝගයකට මුහුණ දෙන්න එවැනි ජාතික වැඩපිළිවෙලකට තමන්ගේ පෞද්ගලික ධනය යොදාගෙන එවැනි ව්‍යවසායකත්වයක් ආරම්භ කරයිද කියන එක සැක සහිතයි. ඒ වගේම අපි දන්නවා ලංකාවට ඇත්තටම තෙල් ඉන්ධන විශේෂයෙන්ම ගෙනාවේ ෆොසිල් ඉන්ධන කියලා අපි කියන ෆොසිල් ඉන්ධන ගෙනාවේ මුලින්ම ෂෙල් සමාගම. දේශීය සමාගම. පසුව තමයි 1956න් පස්සේ ඒවා ජනසතු කරලා තෙල් සංස්ථාව ඇති වුණේ. නැවත වාරයක් එතනදී තුනේ පුද්ගලික ආයෝජනයක්. හැබැයි විදේශීය ආයෝජනයක්. ඒක එවකට තිබුණ දේශපාලන මතවාදය අනුව ජනතාකරණය වෙලා ඒක රාජ්‍ය සමාගමක් බවට පත් වෙලා රට පුරාම තෙල් ප්‍රචාරණය වුණා. ඉතින් අද ඒක ඉන්ධන නැතුව ගමේ ඉන්න මිනිස්සෙකුටවත් කිලෝමීටර් 5ක් 10ක් ගමන් කරගන්න බැරි තත්වයකට ඇති වෙලා තියෙනවා. නමුත් අපි පුංචි කාලේ මට මතකයි මම ඔබ කිව්වා වගේ මම බදුල්ලේ ඉපදුනේ දුෂ්කර ගමක. එහෙ ඉතින් මේ 72 3ක් මිනිස්සු කිසි කරදරයක් නැතුව පයින් නැත්තම් වැඩිම වුණොත් පුෂ් බයිසිකලයකින් ඒ වගේ තමයි ගමන් කරේ. ඉතින් දැන් එහෙම තත්ත්වයක් නැහැ. දැන් ඒ ගමේ ඉන්න අයත්
මෝටර් බයිසිකලයකින් ත්‍රී වීල් එකකින් නැත්නම් වෙනත් වාහනයකින් තමයි ඒ දුර ගමන් කරන්නේ. ඒ නිසා අපි මේවට වෙනස් වෙලා තියෙනවා. ඉතින් තව දුරටත් ඒක රජය කරන්න ඕනද කියන එක තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් මම හිතන්නේ එතනදී ඒක හොඳ ප්‍රවණතාවයක් වුණා. සූර්ය බලය ලංකාවට හඳුන්වා දෙනකොට මම හිතන්නේ මේ ජේ ලංකා වගේ රටේ පුද්ගලික අංශය විද්වතුන් මේ කටයුතු වලට එකතු වුණා. රාජ්‍ය ප්‍රතිපත්තිය ඒකට යම් ප්‍රමාණයකට ඉඩකඩ සැලසුවා. ඒ නිසා ඒකේ විශාල සංවර්ධනයකුත් ඇති වුණා. එහි ප්‍රතිලාභ ජනතාවට ලබා ගන්නත් පුළුවන් වුණා. ඉතින් ඕනම දෙයකට අපි තාක්ෂණික විසඳුමක් හොයනකොට ඒකේ හොඳ පැති සහ නොහොඳ පැතිත් තියෙනවා. දැන් ඒක නිවැරදි කරන්න තියෙන්නේ ඒකට පුද්ගලික අංශයේද රාජ්‍ය අංශයේද කියන ප්‍රශ්නයට වැඩිය අපි හදාගන්න අපේ ප්‍රතිපත්තිමය සහ නීතිමය රාමය තුල කොහොමද වඩාත් ඵලදායී විදිහට වඩාත් විනිවිද භාවයකින් යුතුව වඩාත් පහසුකරණය තුලින් මේ ව්‍යාපාරවල පහසුවෙන් යෙදিলা ජනතාවට සේවය ලබා ගන්න පුළුවන් ක්‍රමයකට අපේ පරිපාලනයේ කටයුතු නීතිමය සහ පරිපාලනය සහ ප්‍රතිපත්තිමය පදනම සකස් වෙන්න කියන එක මත තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මම හිතනවා අද දැන් ලංකාව විශේෂයෙන් ගත්තොත් රජයට රාජ්‍ය වියදම ඉතාමත් විශාලයි. ඒකට හේතුව රජය කියන්නේ ඉතාමත් විශාල ජන කොට්ටාශයකට රැකියාව ලබා දෙන ව්‍යුහයක් බවට පත් වෙලා. නමුත් රජයේ ආදායම සීමිතයි. ආදායම් වැඩි කරන්න ගියාම ජනතාවට ඒකත් ලොකු ප්‍රශ්නයක්. මොකද ජනතාවගේ බදු මුදලින් තමයි ඒ ආදායම වැඩි කරන්න වෙලා තියෙන්නේ. ඍජු හෝ වක්‍ර බදු. ඍජු බදු ගෙවන්නේ ආදායම් ඉහළ ආදායම් ලබන කණ්ඩායම්. වක්‍ර බදු ගෙවනකොට ආර්ථිකමය විෂමතාවයක් නැහැ. ඊටමත් අඩු ආදායම් ලබන පුද්ගලයෙකුගේ සිට ඉහළ ආදායම් ලබන එක්කෙනෙක් දක්වා ඒ වක්‍ර බදු ගෙවනවා. උදාහරණයක් ඇටියට අපි වැට් එක ගත්තොත් වැට් එක හැම පුද්ගලයාටම එක හා සමානයි. උද්දමනය කියන එක හැංගිලා එන බද්දක් උද්දමනය හැම පුද්ගලයාටම එක හා සමානව බලපානවා. ඉන්කම් ටැක්ස් කියන එක ඒ ආර්ථික මට්ටම අනුව එක එක්කෙනාට වෙනස් වෙන දෙයක්. ඒතර පල්ලෙහාට ඒක නැති වුණත් ඉහළ කට්ටිය ඒක දකිනවා. ඒ නිසා රජ ආදායම් ලබන්නේ මේ විදිහට ඒ ආදායමෙන් විශාල සේවා යෝජකත්වයක් නඩත්තු කරන්න ඕන. ඒ නිසා රජයට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. රජයට ආයෝජනය සඳහා සංවර්ධනය සඳහා වියදම් කරන්න අවශ්‍ය කරන ප්‍රාග්ධානය නැහැ. ඉතින් එතනදී මේ තමයි ලොකු ගැටලුවකට හැම රජයක්ම මුහුණ දෙන්නේ. නැති වුණාම උන්ට අනිවාර්යයෙන්ම ණය ලබා ගන්න වෙනවා. දේශීය හෝ විදේශීය වශයෙන්. මේ ණය ලබා ගන්න ගියාම ඒ ණය වලට පොලි ගෙවන්න වෙනවා. ඒ ණය පියවීම පිළිබඳ ප්‍රශ්න එනවා. ඉතින් ඒතකොට ඒ කළමනාකරණය පිළිබඳ ලොකු ගැටලු රාශියකට මුහුණ දෙනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස තමයි මීට අවුරුදු 2-3කට කලින් රට බංකොලොත් භාවයටත් ඇත්තටම පත් උනේ. ඇත්තටම දැන් මේ රජයේ ඒ බිඳවැටීම ලංකාවේ ඊටාම විශේෂ ක්ෂේත්‍ර ගණනාවකටම විශාල බිඳවැටීමක් බවටත් පත් වුණා. මොකද ඇත්තටම අපි සූර්ය බල ක්ෂේත්‍රයේ ඉන්නවා. නමුත් මේකේ අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අපිට විදේශ වලින් ගේන්න වෙනවා. ඒකේ සීමාකාරී සාධකයන් හැදුනා. එතකොට දැන් යම් පමණකින් තත්ත්වය අපි හිස ඔසවමින් ඉන්නවා. ඔබතුමාගේ මොකක්ද යෝජනාව? ඇත්තටම දැන් ඉස්සෙල්ලා සඳහන් කළා වගේම අපිට දැන් ෆොසිල් ඉන්ධන අපිට විදේශයෙන් අනිවාර්යයෙන්ම ගන්න වෙන. ඒකට වැය කරන්න වෙන රාජ්‍ය මුදලත් ඒ වගේම තමයි. නමුත් අපිට පහසුවෙන් ලබා ගන්න පුළුවන් ලොකුම සම්පත තමයි මේ සූර්ය බලය. එතකොට සූර්ය බල ශක්තිය තුලින් මේ ආර්ථික ස්ථාවරණයකට ගේන්නේ යම් මට්ටමකට අද තියෙනවට වඩා යම් පමණකින් කර්මාන්ත ශාස්ත්‍රයේ හෝ වේවා අනිත් ගෘහස්ත මට්ටමින් හෝ ආර්ථිකය ස්ථාවර කරගන්න සූර්ය බලයේ යම් වාසියක් තියෙනවද? මොකක්ද ඒකේ තියෙන අවසාරංග? දැන් අපි අපේ මූලික මුල් කාලය බැලුවොත් අපි 1960 ගණන් බැලුවොත් ලංකාවේ විදුලි බලය 100%ක්ම වගේ 100%කට ආසන්න ප්‍රමාණයකට උත්පාදනය කෙරුණේ ජල විදුලි. අපි ඒකට කියන්නේ පුනර්ජනනීය බල ශක්තියක්. ඒතකොට ඒක මහවැලි ව්‍යාපෘතිය මගින් තවදුරටත් ඉහළට ගෙනිච්චා. මුලදීම ලක්ෂ පාන ඒ වගේ තිබුණ බලාගාර වලින් ඊට පස්සේ ක්‍රමයෙන් ඒක අනිත් ඒවාට දක්වා ව්‍යාප්ත වෙලා දැන් අද වෙනකොට ලංකාවේ සමස්ත විදුලි පරිභෝජනයෙන්
45කට අඩු ප්‍රමාණයක් තමයි අපිට ජල විදුලියෙන් ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකට 55ක විතර ප්‍රමාණයක් ඔබ කියන විදිහට තාප විදුලි බලාගාර වලට ගමන් කරන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒක දැවි තෙල් වෙන්න පුළුවන්, හෙවි ඩීසල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගල් අඟුරු වෙන්න පුළුවන්, නොරොච්චෝල වගේ. ඒ කෙසේ වෙතත් දැන් මේ සියල්ලම ලංකාවේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. අර ඔබ කිව්වා වගේ ජල විදුලිය නම් ලංකාවේ තියෙන ජලය. හැබැයි ඒක ස්වභාවික යම් විෂමතාවන් වලට මුහුණ දෙනවා. සමහර කාලවල අපිට වියලි කාලයක් එනවා. එතකොට ඒවා හිඳෙනවා. ඒකම ජලය අපිට පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ විදුලි බලය නිෂ්පාදනය කරන්න විතරක් නෙවෙයි රටේ කෘෂි කර්මාන්තය සහ අනෙකුත් අවශ්‍යතාවන් වලට. ඒ නිසා මේවා අතර යම්කිසි පිළිවෙලකට, ඒ කියන්නේ අපිට ඕන වෙලාවට ජලය පාවිච්චි කරන්න බෑ. කෘෂිකාර්මික සීසන් එකක් තියෙනවා. ඒ සීසන් එකත් එක්ක එකතු වෙලා තමයි ජලය මුදා හරින්න වෙන්නේ. ඉතින් ඒකට අපිට විදුලි බලය අවශ්‍ය වෙලාවට ජලය තිබුණත් මේ වගේ ඒවා නිෂ්කාශනය කරගන්න ගණනාවක් අතරේ සමුදානයක් හදන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒක අමාරුයි. නමුත් අපිට තාප විදුලි බලාගාර එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකට විශාල විදේශ විනිමයක් අවශ්‍යයි. ඉතින් මේ විදේශ විනිමය උපයා ගැනීම සඳහා අපි සූර්ය බල ශාස්ත්‍රය ගත්තත් ඒ වගේම තමයි. මොකද ඒකට අවශ්‍ය කරන උපාංග සූර්ය පැනල ඒවා අපි සෝලාර් පැනල්ස් කියලා කියන ඒවා ලංකාවට ගෙන්න ගන්න විශාල විදේශ විනිමයක් අවශ්‍ය වෙනවා. ඉතින් රට කඩා වැටෙනකොට ආර්ථිකය මේ සියලු කටයුතු ඇන හිටිනවා. ඉතින් එතකොට ජනතාවගේ පැත්තෙන් අර විදුලි බල මණ්ඩලය වගේ ඇවිල්ලා කොහේ හරි ඒගොල්ලෝ කොහොම හරි උත්පාදනය කරලා දෙන විදුලිය වගේ නෙමෙයි තමන්ම සූර්ය බල පද්ධතියක් හදවගෙන ජේ ලංකා වගේ සමාගමක් වෙන්න පුළුවන් වෙන සමාගමකින් හරි ඒක පාවිච්චි කරනකොට ඒකේ යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒකට අවශ්‍ය කරන උපාංග ගෙන්න ගන්න බැරි නම් යම් ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තමන්ගේ විදුලි බිල ඉහළ යනවා, ආයෝජනයෙන් ප්‍රතිලාභයක් ලැබෙන්නේ මේ වගේ ගැටලු රාශියකට මුහුණ දෙනවා. ඉතින් ඒ නිසා ස්ථාවර ආර්ථිකයක් තිබීමත් මේ ක්ෂේත්‍රයට ඉතා වැදගත්. ඔබ අහපු ප්‍රශ්නෙට ඍජු පිළිතුර තමයි ලංකාවේ ජලය වගේම සූර්ය බලය ඒ වගේම සමහර ප්‍රදේශවල විශේෂයෙන්ම සුළං විශාල ලෙස පවතිනවා. ඒතර අපි අද කතා කරනවා වෙනත් හයිඩ්‍රජන් වගේ තවත් විවිධ බල ශක්ති ප්‍රභේදයන් ගැන. ඒවට යන්න කලින් දැන්ට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි සූර්ය බලය සහ සුළං. ඉතින් ගර්භ කලාපීය රටක් වෙච්ච ශ්‍රී ලංකාව වගේ රටක සූර්ය බලය කියන එක වසර පුරාම පැතිරිලා තියෙන දෙයක්. දැන් මම පාරිභෝගිකයක් හැටියට අත්විඳින දෙයක් තමයි. මට ඇත්තටම අවුරුද්ද පුරාම විදුලි බලය පිළිබඳ ලොකු ගැටලුවක් නැහැ. එකම ප්‍රශ්නේ තියෙන්නේ මේ සිස්ටම් එක. එහෙම නැත්නම් මේ පද්ධතිය හරියාකාරව පවත්වාගෙන යාම සහ මගේ පරිභෝජනය ඒකත් එක්ක සමපාත කරගෙන යන එක තමයි ගැටලුවකට තියෙන්නේ. ඒ ඇරෙන්න වෙන ලොකු ප්‍රශ්නයක් ඒකේ නැහැ. ඉතින් ඒ නිසා දැන් මගේ විශේෂයෙන් මම ඒක පෞද්ගලිකව කියන මම විශ්‍රාම ගන්නකොට ඩොක්ටර් දෙක ඉඳලා කරපු ආයෝජනයක් තමයි. මොකද මේ විශ්‍රාම කාලේ යනකොට අපි ඔක්කොම හිතනවා අපිට අපේ ඉදිරි කාලයේදී යම්කිසි අපේ ජීවන රටාවේ යම් තත්වයකට ඒක පවත්වාගෙන යන්න ඕන. විදුලි බිල කියන එක වරින් වර වෙනස් වෙලා යන විශාල වියදමක්. ඉතින් ඒක යම් කිසි විදියකට කොහොමද තුලනාත්මක විදියට පාලනය කරගන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කරන ආයෝජනය කරාම ඒක කරගන්න පුළුවන් කියන බලාපොරොත්තුවට තමයි ඇත්තට මේ පද්ධතියට ආයෝජනය කරේ. ආයෝජනය කරලා ඒ කරපු එකෙන් මම හිතනවා මම විශාල ප්‍රතිලාභයක් ලැබුවා කියලා. ඒ නිසා මම හිතනවා රටේ මේ සංකල්පයෙන් අපි ගෙනාවත් එහෙම රටේ අනිකුත් ඔබ කියන ආර්ථිකමය කටයුතු වලට ඇත්තටම දැන් ඒකට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ලංකාවේ විදුලි බලය කියන එක ඉතාමත් අධික මිලකට විකුණන්නේ. විදුලි බලය විතරක් නෙමෙයි අපේ එනර්ජි කොස්ට් එක ඕන ව්‍යාපාරයකට ඉහළ මට්ටමක තියෙනවා. ඒකට හේතුව එකක් තමයි අපි දූපතක් වීම. අපේ රටේ නෑ සමහර බලශක්ති ප්‍රබෝධනය ෆොසිල ඉන්ධන වගේ දේවල්. ඉතින් එහෙමනම් අපේ රට ඇතුලේ තියෙන දැන් අපි බැලුවොත් එimhe 60 දශකයේ තිබුණ ඒ ජල විදුලියට වැඩිය අද විදුලිය ඊටමත් මිලයි. ජනතාවට විදුලිය අවශ්‍යතාවයත් එදාට වඩා ඉතාම ඉහළ ගිහින් තියෙනවා. මිල ඉහළ ගියා. ඒ වගේම අවශ්‍යතාවයත් වැඩි වෙලා. දැන් ඔබ මුලදීම කිව්වා ඒ අවශ්‍යතාවයයි මේ තියෙන තමන්ට තියෙන ඒ ප්‍රභවයේ සහ ඒ තියෙන සම්පතයි අතර ගැළපීමක්. දැන් ඉල්ලුම වැඩි වෙනකොට සැපෙවුම
නවතිනවා නම් තවදුරටත් මිල ඉහළ යනවා. ඉතින් එවැනි තත්වයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට ඒවට ආයෝජනය කරන්න උන විශාල මුදල් ප්‍රමාණයකුත් තියෙනවා. රජයට කරන්න බැරි නම් මේ ක්ෂේත්‍රයට විශාල වශයෙන් ආයෝජනය කරන්න පුළුවන් නේ පෞද්ගලික අංශයට. මොකද පෞද්ගලික අංශයට පුළුවන් රජයකට වඩා ඉක්මනට ක්ෂණිකව ක්‍රමවත්ව අර තමන්ගේ එක එක ආයතනය තුලින් රටේ තියෙන සමස්ත ප්‍රශ්නයට තමන් විසින් හදාගන්න එක්තරා ක්ෂේත්‍රයකට ඒ විසඳුම ලබා දෙන්න. කොටසකට අපි සෙග්මන්ට් එකක් ගන්න. ඒ සෙග්මන්ට්. දැන් අපි ගෘහස්ත විදුලි පරිභෝජනය කියන සෙග්මන්ට් එක ගත්තොත් කට්ටියකට පුළුවන් ඒ පැත්තට අවශ්‍ය කරන විසඳුම ලබා දෙන්න. තවත් කණ්ඩායමකට පුළුවන් සුළු කර්මාන්තවල. තවත් කර්මාන්ත වලට යන්න පුළුවන් තව ඊට වඩා ඉහළ ප්‍රමාණයක්. තවත් කොට කට්ටියකට යන්න පුළුවන්. අපි දන්නවා මෙගාවොට් 3400 ස්කේල් කරපු ලොකු සූර්ය බල වලට යන්න පුළුවන්. ඒ නිසා මේක අර තනි ආයතනයක් කරන්නට වැඩිය විවිධ කණ්ඩායම් වලින් ඒක තමන්ගේ හැකි පමණින් තමන්ට දරා ගන්න පුළුවන් ආකාරයට ඒ කටයුතු වලට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා මෙහිදී මම හිතනවා විශාල වෙනසක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අර අපේ තියෙන විදුලි බලයේ තියෙන ඒ අධික මිහිල ප්‍රමාණය යම් ස්ථාවර මට්ටමකට තියාගෙන යන්න ඕනේ. සූර්ය බලයේ තියෙන වැදගත්කම තමයි මුලදී ආයෝජනයක් කරාම අවුරුදු 15කට 20කට ආය විශාල ආයෝජනයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් නමුත් නඩත්තු කටයුතු කරන්න ඕන ඒ උපාංගවල අවශ්‍යතාවය ඒවා තියෙනවා. ඉතින් ඒක කරන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන ප්‍රධානම ගැටලුව තමයි එහෙනම් රජය මොකද්ද කරන්න ඕන? මෙන්න මේ தত্ত্বය ඇති කරන්න පුළුවන් යටිතල පහසුකම සහ නීතිමය රාමුව ප්‍රතිපත්තිම රාමුව රජයට හදන්න පුළුවන්. එහෙම කරොත් මම හිතන්නේ මේ සියලු දෙනාටම මේකට දායක වෙන්න පුළුවන්. ඉතින් මම දකින විසඳුම තියෙන්නේ අන්න ඒ තුලයි. අපේ කතිකාවේ මතුවුණු ප්‍රධාන කරුණු දෙකක් මට මුල් කරගෙන නැවත ඔබතුමාගෙන් අහන්න තියෙනවා. දැන් එකක් අපි කතා කරා පුනර්ජනනීය බල ශක්තිය සඳහන් කරගෙන ඉඳි අපිට සුළං බලය පිළිබඳ කතිකාවකට ආවා. ඒ වගේම මේ වෙලාවේ රටේ ඊටාම තීරණාත්මක සාධකයක් වෙලා තියෙනවා සුළං බලය සම්බන්ධව අපිට තිබුණු ඉන්දීය මැදිහත් වීමක් මේ මොහොතේ ඊට විවාදාපන්න කාරණාවක්. මොකක්ද ඒ ගැන ඔබතුමාට කියන්න දෙන අදහස? පොත ආයෝජන ගැනත් අපි සඳහන් කරා. නමුත් ඒ ආයෝජනය ගැටලු සහගත නම් ඒක සාර්ථකද නැද්ද? දැන් ඇත්තටම මේ ආයෝජන ගැන කතා කරනකොට එහෙම නැත්නම් අපි පුද්ගලික අංශයේ මේකට සහභාගී වෙනවා කියන එක කතා කරනකොට දැන් රජය ආයෝජනය කළා රජය මැදිහත් වෙලා සංවර්ධන කටයුතු ආයෝජන කටයුතු කරන්නේ නැත්නම් පුද්ගලික අංශය කරනකොට අපිට බලන්න පුළුවන් දෙආකාරයක් තියෙනවා. එකක් තමයි දේශීය ආයෝජනය. නමුත් දේශීය ආයෝජනය කියන එකත් සමහර වෙලාවට විශාල ව්‍යාපෘති වලට එහෙම නැත්නම් ඒ අභියෝගාත්මක ජාත්‍යන්තරව අභියෝගාත්මක ව්‍යාපෘති වලට දේශීය ආයෝජකයන්ගේ ඉදිරිපත් වීම යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. මොකද මේ වගේ විශාල ආයෝජන කිරීමේ ධාරිතාවයක් දේශීයව තියෙනවා කියන එක. නමුත් වාසනාවකට සුළං බලය පිළිබඳ ආයෝජනවලදී දේශීය ආයෝජකයන්ගේ තියෙන උනන්දුව සහ ඒ තියෙන කැමැත්ත ඊටාම ඉහළ මට්ටමක තියෙනවා කියන එක පේන්න තියෙනවා. ඉතින් නමුත් අපිට අනිවාර්යයෙන්ම සමහර ක්ෂේත්‍ර සඳහා විදේශ ආයෝජකයන්ගේ ඒ ආගමනයත් ඊටාමත්ම වැදගත්. මොකද දැන් මම වැඩ කරපු වරාය නැත්නම් නායක ක්ෂේත්‍රය වගේ බැලුවම මොකද ඒවා ජාත්‍යන්තර වෙළඳාමත් එක්ක සම්බන්ධයි. ඉතින් ඒ නිසා මේ දැනුම සහ ඒ තාක්ෂණය ඒ සම්බන්ධකම් ඒ සියල්ලම ඒ සමග පැමිණෙනවා. ඒක අතිශයින් වැදගත් වෙනවා. ඉතින් ඔය අදානි ව්‍යාපෘතියේ මම හිතන්නේ ගැටලු හැටියට මම දකින්නේ එකක් තමයි දැන් ඒක බූ බෝට් එකක් හැටියට යන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මුල ඉඳලම සමස්ත ඒකේ ඩිසයින් එක, ඒකට අවශ්‍ය කරන ආයෝජනය, ඒක ඉදිකිරීම සහ පවත්වාගෙන යෑමේ තනිකරම පෞද්ගලික ආයෝජනයක් හැටියට තමයි සිද්ධ වෙන්නේ. ඒතර රජයේ තියෙන්නේ ඒකට අවශ්‍ය කරන පහසුකම් සැලසෙන එක විතරයි. ඉතින් ඒතර ඕම් යම්කිසි තමන් බලාපොරොත්තු වෙන කාල සීමාවකදී තමන් රටේ තියෙන ඒක පැත්තකින් රිස්ක්ස් කියලා අපි කියනවා අවදානම ඒකත් බලලා පාරිභෝගිකයන්ට ගෙවන්න හැකියාව අනිත් පැත්තෙන් ආයෝජනයේ ප්‍රමාණය. ඉතින් මෙතනදී මම දැන් ඩොලර් බිලියන 1ක විතර විශාල ආයෝජනයක් ගැන කතා කරේ. ඉතින් ඒකට යම්කිසි මිල ඒකකයකට ගෙවන මිල ගැන එකඟතාවයකට පැමිණලා තිබුණා. මම හිතන්නේ රජය මාරු වුණාට පස්සේ ආණ්ඩුව මාරු වුණාට පස්සේ රජය නෙවෙයි
මේක යම්කිසි වෙනත් කතිකාවතක් ඇවිල්ලා ඊයේ වෙනකොට තීරණය කරලා තියෙනවා ඕන් මේකෙන් ඉවත් වෙනවා කියන එක. මොකද ඕන් විශ්වාස කරනවා ඇති මේ ඉදිරියේදී එන වෙනස්කමුත් එක්ක උන්ට තවදුරටත් මේ ආයෝජනය සාර්ථකව කරන්න බෑ කියලා. ඉතින් මේක ඇත්තටම ඍජු විදේශීය ආයෝජන පැත්තෙන් බැලුවොත් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද මේ රටට අවශ්‍ය වෙලාවක මෙහෙම ආයෝජකයන් යන එක. හැබැයි ඒකෙන් තියෙන අනිත් පැත්ත මේ මිල ගණන සාමාන්‍යයෙන් අනිකුත් දේශීය සූර්ය බල නිෂ්පාදකයන් ලබා දෙන මිල ගාන වගේ දෙගුණයක් වගේ වෙනවා නම් ඒක එක්තරා විදිහක මේ ඒක ආයතනයකට කරන විශාල හානියක්. විශාල ඔවුන්ට දෙන විශාල වාසියක් හෝ දෙන සුවිශේෂී තත්ත්වයක් ඇති කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක පිළිබඳවත් ගැටලුවක් තියෙනවා. කෙසේ වෙතත් මම ඒක ගැන එතනින් එහාට කතා කරන්න කැමති නැහැ. නමුත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද දැන් වෙනකොට රටේ විදුලිය උත්පාදනය කිරීම පිළිබඳ ආයෝජනය කරන්න ඕන කවුද කියන එක ගැන ලොකු ගැටලුවකට අපි මුහුණ දෙනවා. දැන් එතන මම හිතන්නේ දල වශයෙන් මෙගාවොට් 600ක විතර විදුලි බල උත්පාදනයක් ගැන තමයි කතා කරේ. 286 දෙකක්. දැන් ඒක නැත්තම් තව අවුරුදු කිහිපයකින් මේ ව්‍යාපෘතිය කවුරු කරත් පහු වෙනවා. අලුතෙන් ආයෝජකෙක් සොයා ගන්න ඕනේ, එක්ක රජය ආයෝජනය කරන්න ඕනේ, දේශීය හෝ විදේශීය මේ සියලු කටයුතු කරන්න තව අවුරුදු 3-4ක් ගත වෙනවා. ඉතින් එතනදී මම හිතන්නේ ලොකු අර්බුදයකට අපි මුහුණ දෙයි කියලා හිතනවා. මොකද ඒ අඩුව පුරවන්න වෙනත් පාර්ශ්වයක් ඉදිරිපත් වෙන්නේ නැත්නම් අපිට මේ දැනට තියෙන විදුලි බල ඉල්ලුම සහ සැපයුම තුලනය කර ගැනීමේ ලොකු අපහසුතාවයක් අපි ඉදිරියේදී මුහුණ දෙන්න පුළුවන්. ඇත්තට මට එතන දැනගන්න ඕනේ ඔබතුමාගෙන් දැන් එහෙම අපිට FDI එකක් එහෙම නැත්නම් foreign direct investment එකක් එන්න තිබුණු අවස්ථාවක් පිළිබඳ පොඩි මතභේදාත්මක තැනකට එනවා මේ සිදුවීමත් එක්ක. එතකොට ඔබතුමාට ඩොක්යාඩ් එකේ තිබුණු අත්දැකීම් එක්ක ගත්තොත් අපිට දිය හැකි පණිවිඩයක් තියෙනවද එවැනි දෙයක් සූර්ය බල ක්ෂේත්‍රය ආකර්ෂණය කරගන්න අවකාශයක් තියෙනවාද? එසේත් නැත්නම් මේක තවත් ඍණාත්මක තත්වයකටද මේකෙන් ඔව් මෙතන මම හිතන්නේ තියෙන ලොකු ප්‍රශ්න දෙකක් තියෙනවා. දැන් අපි ආණ්ඩු මාරු වුණාට රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනස් විය යුතු නැහැ. මොකද රාජ්‍යය කියලා කියන්නේ දීර්ඝකාලීන සැලැස්මක් එක්ක ඉස්සරහට ජනතාවත් එක්ක ඉස්සරහට යන්න ඕන ගමන් කරන්න ඕන දෙයක්. මොකද අපි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුවක ජනතාවගේ කැමැත්ත අනුව විවිධ ආණ්ඩු පත් කරගන්න පුළුවන්. ඔවුන්ට රාජ්‍ය ප්‍රතිපත්ති වල යම් වෙනස්කම් කරන්න පුළුවන්. නමුත් සමස්ත වෙනස්කම් කිරීම කරන්න ගියොත් ඒක ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. දැන් ඒකට අපි හිතමු දශක කීපයක් රටේ තිබුණා අපි ඍජු විදේශීය ආයෝජන ආකර්ෂණය කරගන්න ඕන. මම විශ්වාස කරන්නේ ලංකාව වගේ රටක් අපි 7%ක 8%ක ඒ කියන්නේ අපේ ශීඝ්‍රයෙන් ඉස්සරහට යන්න ඕන නම් අපි දැන් පසුගාමී තත්ත්වයකින් එතනින් ඉස්සරහට යන්න ඕන නම් ඒ සඳහා අවශ්‍ය කරන ආයෝජනය ඒ කියන්නේ අපේ දල දේශීය නිෂ්පාදනයේ 20ක් 25ක වගේ ආයෝජනයක් කරන්න දේශීය වශයෙන් විතරක් අමාරුයි. ඒ නිසා අපිට යම් ප්‍රමාණයක ඍජු විදේශ ආයෝජන ළඟා ආකර්ෂණය කරගන්න ඕන. ඒ නිසා අපේ ප්‍රතිපත්තිය වෙන්න ඕනේ ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපත්ති රාමුවක් හදන්න. ඒකම මොන ශාස්ත්‍රවලද ඒක ආයෝජනය කරන්න පුළුවන් සහ ඒකට අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය රාමුව, නීතිමය රාමුව, මේ දේවල් ස්ථාපනය වෙන්න. අවාසනාවක අපි මේවා එක එක ප්‍රොජෙක්ට් එකකින් ප්‍රොජෙක්ට් එකට, ව්‍යාපෘතියෙන් ව්‍යාපෘතියට, එහෙම නැත්නම් ආයෝජකයන් ආයෝජකයට ඒ විදිහට හදන්න ගියොත් මේ ගැටලු වලට අපි මුහුණ දෙනවා. ඉතින් මෙතනින් පේන්නේ අර විදේශීය ආයෝජකයන්ගේ ශ්‍රී ලංකාව කෙරෙහි තියෙන විශ්වාසය, ඒ සඳහා ආයෝජනය කරන්න පුළුවන් තනක් හැටියට තියෙන විශ්වාසය ක්‍රමෙන් අඩු වෙන එක සිද්ධ වෙන්න පුළුවන්. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒක ප්‍රශ්නයක්. දැන් අපි බැලුවොත් වෙන රටවල් දියුණුව සඳහා ඕනම රටක සංවර්ධනය සඳහා බල ශක්තිය අවශ්‍යයි. විදුලි බලය අවශ්‍යයි. ඒක නැතුව වෙන කිසිම කර්මාන්තයක් කරන්න බෑනේ. අද අඩුම තරමින් ෆොටෝකොපි මැෂින් එකක් දුවන්න බෑ, කොෆි ෂොප් එකක් දුවන්න බෑ, පොඩි කැන්ටිමක් එහෙම නැත්නම් අපි සාමාන්‍ය තියෙන රෙස්ටෝරන්ට් එකක්වත් දුවන්න බෑ. මේ බලශක්තිය නැ හිටියොත්. මොකද බොහෝ දුරට අපි දැන් අර ෆිසිකලි මුදල් භාවිත නොකරන නිසා බොහෝ දුරට අපි පේමන්ට් මෝඩ් එකත් ඒක තව ඩිජිටලයිස් වෙන්න යනකොට තවත් ඒ ප්‍රශ්න වෙනවා. ඉතින් ඒකට මේ ගැටලුව බලශක්තියත් එක්ක බොහොම ඒකට හා වෙනවා. ඉතින් එතකොට බලශක්තියේ දීර්ඝකාලීන සංවර්ධනය කියන අපේ මූලික ප්‍රතිපත්තියක් බවට පත් වෙනවා. මේක අපි නිකන් එහෙන් මෙහෙන් ඇඟිලි ගහලා එක ඒව කරන්නේ නැතුව යම්කිසි පිළිගන්න පුළුවන් ක්‍රමවේදයකට යන්න ඕනේ. ඒකට රජයේ මුදල් දාන්න බැරි නම්
පුද්ගලික මුදල් ආකර්ෂණය කරන ප්‍රතිපත්තිය මොකක්ද? පුද්ගලිකාංශය සහ විදේශීය ඍජු විදේශීය ආයෝජන ගේනවා නම් ඒ කොයි වගේ ක්ෂේත්‍රවලට කොහොමද ඒක ගෙන්නේ මොන තත්ත්වයන් යටතේ කියන එක ගැන ඍජු ප්‍රතිපත්තියක් ඕනම රජයකට තියෙන්න ඕනේ. ඉතින් ආණ්ඩුවට තියෙන්නේ මේ වගේ යම් යම් පුංචි පුංචි වෙනස්කම් කරන්න පුළුවන්. නමුත් අර මූලික ක්‍රමය වෙනස් කරගෙන යන්නේ නැතුව තත්ත්වයකට අපි ආවේ නැත්නම් අපිට අර විදිහට ආකර්ෂණය කරන්න බෑ. මොකද ඒ කාලේ එක ආණ්ඩුවක් එනවා. එතකොට ඒගොල්ල යම් කෙනෙක් ආකර්ෂණය කරලා ගේනවා. මම මේක හරිද වැරදිද කියන එක ගැන කතා කරන්නේ. ඒක වෙනම තර්ක තියෙනවා වෙනම මාතෘකාවක්. නමුත් ආවට පස්සේ ਉਹ නඩත්තු කරගන්නවද ඉස්සරහට ගෙනියනවද? ඒ අඩුව අපි කොහොමද පුරවන්නේ? අන්න එතනයි මම හිතන්නේ ප්‍රධානම ගැටලුව තියෙන්නේ. මෙයා හොඳ නැත්තම් ඒ අඩුව කොහෙන්ද පුරවන්නේ? කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඒක හොඳටම හොඳ නැහැ. ඒ නිසා අපිට කරන්න දෙයක් නැහැ කියලා. නමුත් එහෙමනම් ඒකේ ප්‍රතිවිපාකත් අපි ඔක්කොටම අත්විඳින්න වෙන්නේ පොදුවේ. පොදුවේ අත්විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි ප්‍රාණ ටීවී ඔස්සේ ගෙනියන බොහෝ කතිකාවතවන් වල බලන්නෙම අපේ රටේ සම්පූර්ණ ජනතාවටම අදට වඩා යහපත් හෙටක් කොහොමද ගොඩනගා ගන්න කියලා. ඇත්තටම මීට අවුරුදු 10කට 15කට කලින් සූර්ය බල ශක්තිය ලංකාවට ඇති වෙනකොටම ලොකු රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් බිහි වුණා. මොකද ජී ලංකා ටෙක්නොලොජිස් ආයතනයේ එහි පෙරගමන්කරුවෙක් විදිහට මෙහි සමාරම්භක පියවරක් තියලා අත වශයෙන්ම 150කට 200කට විතර ඍජු රැකියා ලබා දෙමින් තවත් වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් ලබා දෙමින් මේ වෙනකොට 5000කට අධික පාරිභෝගික සංඛ්‍යාවකට සූර්ය බල පද්ධති ස්ථාපනය කරමින් මෙගාවට් 43ක වගේ ප්‍රමාණයක් ලංකාව පුරා විවිධ ගෘහස්ත සහ කර්මාන්තාංශයන්හි ස්ථාපනය කරලා තියෙනවා. හැබැයි එතකොට ජී ලංකාවයකට සමගාමීවම තවත් ආයතන ගණනාවක් දැන් මංගලයාපා මහතා සඳහන් කළා වගේ ඒ පෞද්ගලිකව ඇතිවන ආයතන මේ ශාස්ත්‍රය ඉහළට ගෙනියන්න ඉදිරියට ගෙනියන්න ලොකු දායකත්වයක් දුන්නා. ඒතර ඒකත් එක්ක සහසම්බන්ධ වෙච්ච විශාල රැකියා අවස්ථා ප්‍රමාණයකුත් තියෙනවා. දැන් ඔබතුමා සඳහන් කරන විදිහට මේ ඇතැම් රජයන් විසින් ගන්න මේ ඇතැම් තීන්දුව මත විශාල ප්‍රමාණයක් රැකියා අහිමි වීමේ අනතුරක් අභාග්‍යයක් තියෙනවා. සූර්ය බල ශාස්ත්‍රයේ මේ ඇතිවෙච්ච තත්ත්වය අපි ඉදිරියේදී කොහොමද වළක්වා ගන්නේ? සූර්ය බලයට පමණක් නෙවෙයි මම කියන්නේ අනිත් ශාස්ත්‍රයන් වලටත් මේ රැකියා රැක ගන්න අපි මොකක්ද කරන්න පුළුවන්? ඒක ඇත්තටම ඒක තමයි රටක සංවර්ධනය කියලා කියන්නේ බල ශක්තිය ඇතිවීම විතරක් නෙමෙයි ඔබ කියනවා වගේ ඒ ඕනම සංවර්ධන ක්‍රියාවලියක් තුරින් ඒක කොහොමද ජනතාවට බෙදී යන්නේ කියන. රැකියාවල් කියන එක ඍජු ක්‍රමයක් ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාව අතරට යන එක. අපිට සූර්ය බල ශාස්ත්‍රයේ සංවර්ධනය වෙනවා. ඒකට සමගාමීව විශාල අලුත් රැකියා රාශියක් ඇති වෙනවා. දැන් කලින් හිටපු නැති ලංකාවේ කවදාවත් කරපු නැති විදිහට කට්ටියට පුළුවන් ගිහිල්ලා සූර්ය බල ඒ සිස්ටම්ස් ඩෙවලොප් කරන්න. ඒවාට අවශ්‍ය කරන ඒවා ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඒවා නඩත්තු කරන්න පුළුවන්. ඒ වාගේ යම් යම් වෙළඳ කටයුතු කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන අපි හිතමු ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් හදන්න පුළුවන්. මේ වගේ විවිධ ක්‍රමයකට මේ ශාස්ත්‍රයට විශාල පිරිසකට සහභාගී වීමේ හැකියාව තියෙනවා. දැන් ඉදිරියේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි තාම මම හිතන්නේ ඒ තත්ත්වයට අපි ඇවිල්ලා නැහැ. කොහොමද මේ සූර්ය පැනල සහ ඒ සමහර උපාංග පරිසර හිතකාමී විදියට නිෂ්කාශනය කරන්නේ. දැන් ඒකට තාම ක්‍රමවේදයක් නැහැ. ඒක අලුත් අවස්ථාවක්. මේවා ඇති වෙනවා. ඒතර ඒවා ඉම්පෝට් කරනකොට ඒවා කරන කට්ටිය ගබඩාකරණය. ඒතර බැංකු වලට යන ආදායම. මොකද LCs අරින්න අරවා මේවා කරන්න. ඒ වගේ ඒවට යන. මේ වගේ ආර්ථිකයේ විවිධ පැති වලට මේ මුදල බෙදිලා යනවා. ඉතින් එකක් හදිසියේ එක හිර වුණාම මේ සියල්ලම කඩා වැටෙනවා. පහුගිය අවුරුදු දෙක තුන ඒක අපි දැක්කා. ගොඩක් මේ ක්ෂේත්‍රවල සෑහෙන දැන් වාහන ගෙන්න නැති වුණාම ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාට මේ ගැටලුව මතුවෙනවා. දැන් ඒතර ඔවුන් රැකියා විරහිත පුද්ගලයන් හැටියට ආර්ථිකයට එකතු වෙනවා. එතකොට ඔවුන්ගෙන් නිසි දායකත්වයක් ආර්ථිකයේ වර්ධනයට ලැබෙන්නේ නැති වෙනවා. ඉතින් එතනදී තමයි මම කියන්නේ අර රාජ්‍යයේ ප්‍රතිපත්තිය සහ පහසුකම. දැන් අපිට වෙන රටවල් වගේ දියුණු වෙච්ච රටවල් වගේ මේ රැකියාවක් නැති වෙනකොට වෙන රජයෙන් මගින් ගෙවන ඩෝල් එකක් ඒ වගේ එකකට යන්න පුළුවන් කමක් නැහැ. ඒ අය සමහරට අස්වැසුම වගේ ඒවා ලබා ගන්න මට්ටමේ අයත් නෙවෙයි. ඉතින් ඒකට වැඩි හරියක් වෙන්නේ මේ අර මිනිස්සු ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. රට අතහැරලා යනවා. දැන් අපි දන්නවා ගොඩක් ඉංජිනේරු වෘත්තියේ ඉන්න ශාල පිරිසක් විශේෂ විශ්වවිද්‍යාලෙන් එළියට යන අය
මේ රටේ ඉස්සරහට යන්න බෑ මේ වගේ ශාස්ත්‍රවල කියලා ඉදිරියෙන් එළියට ගමන් කරන තත්ත්වයක් ඇති වෙනවා. ආයෝජන කරන අය තවදුරටත් ආයෝජනය කරන එක අතහැරෙනවා. ඉතින් මේවත් රටේ ඉදිරි ගමනට වෙන විශාල බාධා. ඉතින් නැවත වාරයක් මම කියන්නේ මේ සඳහා තමයි රජයේ ප්‍රතිපත්තිය ක්‍රමානුකූලව සකස් වෙන්න ඕන මෙවැනි තත්ත්වයක් ව්‍යාකූල තත්ත්වයක් ඇති නොවි කොහොමද ඉස්සරහට යන්නේ කියන එක. ඉතින් එතනදී රජයේ පමණක් මේ ආයෝජන කරන්න ඕන කියන ස්ථාවරයේ මම නන්නේ. මම හිතනවා ඒක ඊටමත් අදූරදර්ශී තත්වයක් කියලා. එහෙම නැත්නම් එහෙම පදනමක් කියලා. ඊට වැඩිය පුළුවන් තරම් රටේ තියෙන සුළු හා මධ්‍ය පරිමාණ විශාල ඒ සියලු ආයෝජකයන්ගේ මුදල් ප්‍රමාණය නිසි විදිහට ආයෝජනය කළා. මොකද සංවර්ධනය සඳහා ආයෝජනය අවශ්‍යයි. ඒතර රටේ යම්කිසි ධනයක් උත්පාදනය වෙලා තියෙනවා නම් ඒ උත්පාදනය වෙච්ච ධනය ඒ සංවර්ධනය සඳහා යොදා ගන්නවා. ඒක රාජ්‍යාංශයේද පුද්ගලික අංශයේද කියන එකට වැඩිය ඒ තියෙන ධනය කොහොමද? ඒ කියන්නේ කැපිටල් එක. අපි ඇත්තටම ධනය කියන එකටත් වැඩිය ඒ කැපිටල් එක කොහොමද? ඒතර එතනම තියෙනවා ඔබ කියන අනිත් පැත්ත හියුමන් කැපිටල් එක. කොහොමද රටේ ඉන්න ශ්‍රම බලකාය එක මට්ටම් වල ඒ කට්ටිය කොහොමද මේකට පාවිච්චි කරන්නේ? ඒ කට්ටියට කොහොමද ඉතින් ඒ මගින් කොහොමද ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගන්නේ? ඉතින් මේ දෙපැත්ත ගැනම යම්කිසි බැලන්ස් එකක් තුලනයක් ඇති කරගන්න ඕනේ. ප්‍රාණ ටීවී ප්‍රාණවායුව සොබාදම් කතිකාව සමගින් අපි තවදුරටත් මංගලයාපා මැතිතුමන් සමග කතිකාව ඉදිරියට යද්දී අපට මූලික ගැටලු කිහිපයක් අපි निराකරණය කරගත්ත. ඇත්තටම රජයක් මාරු වීම නැත්නම් දේශපාලන පක්ෂයක් තුලින් බල තුලණය වීම එක වෙනම කාරණාවක්. නමුත් අපට දීර්ඝකාලීනව ඉදිරියට යා හැකි මට්ටමේ රාජ්‍ය ප්‍රතිපත්තියක් රාජ්‍ය යාන්ත්‍රණයක් තිබිය යුතුයි. එහි නොතිබීමේ විවිධ අඩුපාඩුකම් අඩුලුහුඬුකම් අපි පොදුවේ මහ ජනතාවක් විදියට අත්විඳිනවා. පසුගිය වසර 15ක් පුරාවටම ජේ ලංකා ආයතනයත් විවිධාකාර හැලහැප්පීම් විදවැටීම් මැද්දේ ඉතා උපරිම දායකත්වය ලබා දෙමින් ඉතා විශාල ප්‍රමාණයට ලංකාවේ රැකියා අවස්ථා ලබා දෙමින් ශාස්ත්‍රයේ ලබාගත හැකි උපරිම විභවයක් රටට ලබා දෙන්න උත්සාහ කරා. ඒ වගේම ඒක මේ වන විට පෞද්ගලික අංශයේ සූර්ය බල ශක්ති උත්පාදනය ඉතාම තරඟකාරී මොහොතකට එළඹිලා තියෙනවා. ඒ වගේම මංගලයාපා මත සඳහන් කළා වගේ බොහෝ දුරට විදේශීය ආයෝජනයනුත් මේ වෙලාවේ ලංකාව කෙරෙහි අපි ආකර්ෂණය කරගන්න උත්සාහ කරනවා. ඔවුනුත් ලංකාව කෙරෙහි අවධානය යොමු කරමින් තියෙනවා. මෙවැනි පසුබිමක ඔබතුමාගේ මම අහන්න කැමති සූර්ය බල ශක්ති සමාගමක් විදියට ජේ ලංකා ආයතනය අද තිරන තැනත් ජේ ලංකා ආයතනය වගේම ලංකාවේ තිරන අනෙත් සමාගම් වලටත් මේ ජාත්‍යන්තර වෙළඳපොළ තුල පවතින්න නම් ඉදිරියට යන්න නම් මොන වගේ ක්‍රියාමාර්ග ගන්න ඕනද? පවතින්නේ කොහොමද? ඔව් සාරංග දැන් ඇත්තටම ලංකාව කියලා කිව්වම ඊටාම ජාත්‍යන්තර වශයෙන් බැලුවොත් ඊටාම සුළු වෙළඳපොළ. දැන් අපි උදාහරණයකට චීනය, ඉන්දියාව, වියට්නාමය වගේත් එක්ක සාපේක්ෂව බැලුවොත් ලංකාව කියලා කියන්නේ මිලියන 20ක් 21ක් 22ක් ජනගහනය ජීවත් වෙන සුළු ප්‍රමාණයේ වෙළඳපොළ. ඉතින් එතකොට ජාත්‍යන්තර නිෂ්පාදකයන් අපි හිතමු සෝලාර් පැනල් හෝ වෙනත් උපාංග හෝ ඒවා නිෂ්පාදනය කරන ආයතනය ලංකාවේ පුද්ගලික සමාගමකට හෝ සමාගම් වලට දක්වන නැඹුරුව ඒ දිහා බලන ආකාරය ලොකු මාකට් එකක් දිහා බලන විදිහට නෙවෙයි. හරි. ඒක අපි තේරුම් ගන්න. මොකද ඒක හරියට ලොකු ලංකාවේ තියෙන ලොකු ව්‍යාපාරික ආයතනයක් ගමක තියෙන පුංචි වෙළඳපොළකට ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ. තමන්ගේ භාණ්ඩය ප්‍රචාරණය කරන්න හරි ලබා දීමට හරි ඩීලර්ෂිප් දෙන්න හරි ලොකුවට යන්නේ නැහැ. ඒක පොඩි ප්‍රමාණයක් එතන විකුණුනොත් කමක් නැහැ. නමුත් ඒකට මහා බරක් දෙන්නේ නැහැ. ඒක යථාර්ථය. ඒක අපිට වෙනස් කරන්න බෑ ඒක. ඒතර මේ සියල්ලම අපිට නිෂ්පාදනය කරගෙන මේ වැඩේ කරන්න පුළුවන් කියන තැනත් මම ඉන්නේ නැහැ. ඉතින් එහෙමනම් මෙතන තියෙනවා මේ දෙක කොහොමද අපි තුලණය කරගන්නේ. එතනදී තමයි මම හිතන්නේ ඊටාත්ම වැදගත් වෙන්නේ ප්‍රොෆෙෂනල් කම්පනීස් හැදෙන්න ඕන. කියන්නේ එතකොට අපිට මෙහි තියෙන ආයතන සහ ඒ ජාත්‍යන්තර ආයතන අර අපි කියනවානේ මොකක් හරි ඉන්ඩස්ට්‍රි එකක් සංවර්ධනය වෙනකොට ඒක නිකන් අර බ්ලොසම් වෙනවා. මල් පිපෙනවා වගේ අපි කියනවා හතු පිපෙනවා වගේ පිපිලා යනවා. එහෙම වුණාම වෙන්නේ මේ ආයතනවල තියෙන මේ එක එක්කෙනා එක එක විදිහට මේවා ලොකු තරගකාරීත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මිල මත
මේක පුළුවන් තරම් අවම මිලකට මේ භාණ්ඩයේ සේවාව මම මේක ආයතනයකට විරුද්ධව අනිත් ආයතනය ගැන කතා කරනවා සාමාන්‍යයෙන් ක්ෂේත්‍රීය වෙන දෙයක්. මොකද පාරිභෝගික හැම වෙලාවෙම බලන්නේ තමන් අඩුවෙන් වේදම් කරලා කොහොමද මේ තමන්ගේ අතේ තියෙන මුදලට මේ වැඩේ කරගන්නේ කියලා. නමුත් පාරිභෝගිකයෙක් කල්පනා කරන්න ඕන දෙයක් තමයි ඊට වැඩිය සස්ටේනබල්. මෙතනදී මම සස්ටේනබල් කියන්නේ මේ environmental පැත්තෙන් නෙවෙයි. ආයතනයේ සස්ටේනබල්. ආයතනයේ සස්ටේනබිලිටි එක. මට මේක දැන් අවුරුදු 25ක ඉස්සරහට මම කරන ආයෝජනයක්. මට මේ කට්ටියට පුළුවන් වේද මේ කරන නඩත්තු කිරීම සේවාව ලබා දෙන්න. එහෙම බැරි නම් අද මට අඩු මුදලකට මේක ලැබුණත් කරගන්න බැරි තත්ත්වයක්. ඒතර අර ජාත්‍යන්තර සමාගම් එක්ක නිසි ක්‍රමවේදයකට සම්බන්ධකම් ඇති කරගෙන ඇග්‍රීමන්ට්ස් හදාගෙන long term relationship එකක් ඩෙවලොප් කරගන්න පුළුවන් ප්‍රොෆෙෂනල් කම්පනීස් ඇති වෙන්න. කියන්නේ වෘත්තීයමය එකඟතාවයන් තියෙන. නිකන් ට්‍රේඩින් කම්පනීස් නෙවෙයි. more responsible companies ලංකාවේ ඇති වෙන්න ඕනේ. ඉතින් ඒක ඉතාමත් වැදගත්. මේක පාරිභෝගිකයොත් බලන්න ඕන දෙයක්. එහෙම නැති වුණොත් ඔබේ ප්‍රශ්නේ එන්නේ මේ සෝලාර් පැනල් එක ඉන්ස්ටෝල් කරපු අවුරුද්ද නෙමෙයි. තව අවුරුදු 5කින් 6කින් 10කින් 15කින් වෙන්න පුළුවන්. එතකොට ඔබ අමාරුවකටපත් වෙන්න පුළුවන්. ඒක ලංකාවේ ආයතන මේ මෂ්රූම් වෙන්න කලින් ඒකට අවශ්‍ය කරන එතකොට දැන් ඒවා ලියාපදිංචි වෙලා සේවාවන් සපයන අනේක තමයි මම කිව්වේ අර නීතිමය ෆ්‍රේම්වර්ක් එක කියලා. නියාමනයක් නැතිවීම මේක පාලනය කරන්න ඕන කොහොමද මේ කටයුත්ත ඉස්සරහට යන්නේ මේ කියන දේවල් හරියට කෙරෙනවද කියලා. දැන් එතකොට මොකද පාරිභෝගිකයන්ට වගකීමක් දෙන්න පුළුවන්ද? ඒ වගකීම කොහොමද ලබා ගන්න කියලා. ආයතන වලටත් තියෙනවා මම මේ විදිහට මේ මගේ පාරිභෝගිකයකට අවුරුදු 25ක 15ක 10ක වගකීමක් සහිතව කරනවා නම් මම නිවැරදි උපාංග තෝරා ගන්නවද හොඳ තත්ත්වයේ උපාංග ගේනවද ඒ ආයතන වල යම් ප්‍රශ්නයක් ඇති වුණොත් කොහොමද මම මේකට මුහුණ දෙන්නේ අන්න ඒ වගේ තත්ත්වයන් ගැන වෘත්තීයමය විදිහට බලල ඉවරලා ප්‍රොෆෙෂනල් විදිහට බලල ඉවරලා ඒ කටයුතු කරගෙන යන්න. ඉතින් ඒක එක ප්‍රධාන තත්ත්වයක්. දෙවෙනි එක තමයි මේ සඳහා විශාල මුදලක් ආයෝජනය කරන්නත් සිද්ධ වෙලා තියෙනවා. මොකද ඉස්සරහට බලනකොට ඒ සඳහා අවශ්‍ය කරන තාක්ෂණය අලුත් නවෝත්පාදන අලුත් සිස්ටම් ඉන්ටග්‍රේෂන්ස් කොහොමද සූර්ය බලය නිකන් පැනල් එකක් දාලා ඒකෙන් එන උත්පාදනය වෙන විදුලිය බල්බ් එකකට පත්තු කරනවට වැඩිය විශාල දෙයක් මෙතන සිද්ධ වෙනවා. ඒකට අවශ්‍ය කරන ඉංජිනේරුමය දැනුම තාක්ෂණමය දැනුම ඒ සියල්ල එකතු කරගෙන හරි ඩිසයින් එකක් කරලා ඒ විදිහට අපිට පුළුවන් ද මේක ලබා දෙන්න කියලා. ඉතින් ඒ නිසා එවැනි ගැටලු කීපයකට එනවා. හැබැයි මේක ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙලා කරනවා මිසක්කා අපිට තනියම කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ජාත්‍යන්තර වෙළඳපොලේ සිදුවෙන මේවත් එක්ක උච්චාවචනය වෙන වෙළඳපොලක් කරනවා. ඉතින් ඒතර රටේ ආර්ථිකය එක පැත්තකින් සීග්‍රයෙන් ඉහළ පහළ යනවා නම් අපි තුන් ඩොලරයේ අගය රුපියල් 150 ඉඳලා 370 දක්වා වෙනස් වෙනවා නම් එතකොට මේවත් බොහෝම සීග්‍රයෙන් ඉහළ පහළ යනවා. ඉතින් එතකොට ඒක ලොකු අභියෝගයක් වෙනවා මේ ආයතන වලට ඉස්සරහට වැඩ කරන්න. ඉතින් දැන් ඒක හරිම වොලටයිල් අපි කියන්නේ. ඒක ලේසි නෑ එවැනි ශාස්ත්‍රයක වැඩ කරන්න. ඉතින් ඒක මඩේ හිටපු ඉන්නක් වගේ මේක නිතර වැනෙනවා. පාරිභෝගිකයට මේක පාරිභෝගිකයන්ට මේකේ අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක ලොකු ගැටලුවක්. බැංකු වලට මේ පිළිබඳ අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ ආයතන වලට සෑහෙන අභියෝග රසක් මැද්දේ තමයි මේ වැඩ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක මට දැන් පැත්තකින් ඉඳලා බලනකොට මේ පේන දෙයක්. දැන් ඒ කියන්නේ කෙනෙකුට අද පැනල් එකක් ගේන්න පුළුවන් මෙච්චර ගානකට තා මාසෙකට පස්සේ පැනල් එක ගෙන්නකොට ඒක දෙගුණයක් වෙනවා. දැන් කොහොමද කලින් දීපු කොටේෂන් එකට නැත්නම් එස්ටිමේට් එකට ඒක මේ බාර දෙන්නේ. ඒතර නැව් ගාස්තු අපි මේ ආයතන පාලනය කරන එකක් නෙවෙයි. නැව් ගාස්තු ජාත්‍යන්තර වෙන එක. ඒක වෙනස් වෙලා. ඒ සියල්ලම කොහොමද කළමනාකරණය කරගන්නේ? ඉතින් මේක පහසු නෑ. අපහසු ශාස්ත්‍රයක්. නමුත් අත්‍යවශ්‍ය ශාස්ත්‍රයක්. ඒක තඳා තමයි අර නියාමනයත් වැදගත් වෙන්නේ. නියාමනය සහ නීති රාමුව. එතකොට ඒ තමන්ගේ ෆයිනෑන්ෂියල්ස් මූල්‍ය පහසුකම් සපයන ආයතනයත් එක්ක හොඳ සම්බන්ධයක් තියෙනවා. ඔවුන්ටත් මේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. දැන් ඔබ කිව්වා මම නැව් නිෂ්පාදනය පිළිබඳව ගොඩක් වැඩ කරා. දැන් අපි ඇත්තටම ජාත්‍යන්තරයේ නැව් නිෂ්පාදනය කරන්න පටන් ගන්නකොට ලංකාවේ කිසිම බැංකුවකවත් නැව් නිෂ්පාදනය පිළිබඳ පහසුකම් සැපයීම පිළිබඳ දැනුමක් ඔවුන්ට නැහැ. ඒ නිසා මේ හරි අමාරුයි ඒගොල්ලන්ට ගිහිල්ලා කතා කරලා අපේ අවශ්‍යතාවයන් සඳහා මෙහෙම දෙයක් කරන්න ඕන කියලා කිව්වම කරන්න. ඒ නිසා
කාලයක් ගත කරන්න ඕන උන්ට මේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ නිසි අවබෝධයක් ලබා දෙන්න. ඒකේ තියෙන අවදානම සහ ඒකේ තියෙන වැදගත්කම තේරුම් කරලා දෙන්න. ඒ අනුව තමයි මේ ඉන්ස්ට්‍රුමන්ට් නැත්තම් ඒගොල්ලෝ කෝඩ් කරන ලොකු ඉහළ මිල ගණන්. ඒ ඉන්ස්ට්‍රුමන්ට් එක ගන්න ගියාම. ඉතින් ඒතර ඒක හරියන්නේ නැහැ. ඉතින් මේ ශාස්ත්‍රයට අන්න එවැනි දේවල් සකස් වෙන්න ඕනේ. ඉතින් එතනදී මහ බැංකුව ඒ අනිත් අය මේ ශාස්ත්‍රයට අවශ්‍ය කරන ඒ පහසුකම සැපීමේ යම් ක්‍රමවේද සකස් කරගන්න දෙනවා නම් වඩා හොඳයි. මොකද අනිත් ට්‍රේඩින් එකක් වගේ අපි දැන් අපි හිතමු අපි ආහාර ද්‍රව්‍යයක් ඉම්පෝට් කරනවා කියලා. ඒක ගෙනල්ලා සති දෙකක් නැත්නම් තුනක් ඇතුළත වෙළඳපොළට නිෂ්කාශනය කරලා ඉවර කරනවා. ගේන්න යන්නේත් බොහොම සුළු කාලයක්. මේක එහෙම නෙවෙයි කාලයක් තිස්සේ ඩිසයින් කරලා ඒකට අවශ්‍ය කරන උපාංග හදලා ඒක කස්ටමර්ස්ලාට ගිහිල්ලා ප්‍රසන්ට් කරලා කොටේෂන් අරගෙන ඒගොල්ලන්ගේ යම් කිසි මුදලක් අරගෙන ඒක ඕඩර් කරලා බඩු ලංකාවට ඇවිල්ලා ඉන්ස්ටෝල් කරලා මේක එනකොට මේ කාලේ මාස 7-8ක් ගිහිල්ලා ඒ අතරතුර ලොකු වෙනසක් වෙනකොට හරි අමාරු තත්යකට එනවා. ජාත්‍යන්තරයේ වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ පැත්ත. දෙවෙනි පැත්ත තමයි මම හිතන්නේ අපිට කරන්න පුළුවන් යම් තාක්ෂණික කටයුතු ගොඩක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේවා කොහොමද ඕන වෙලාවක ජනතාවට දැනගන්න පුළුවන් පහසුකම්. දැන් අද අපි කතා කරන e-commerce ගැන වැඩිපුර කතා කරනවා. ඉතින් මෙවැනි දේවල් ලංකාවේ පුළුවන් මේ ශාස්ත්‍රයටත් ගේන්න. ඒ කියන්නේ අර වෙනස් වෙන මිල ගණන් කොහොමද ජනතාව තේරුම් ගන්න. රටේ අනිත් අය නැත්නම් මෙතනදී අතරමැදියෝ තමයි සමහරට වැඩි වාසියක් ලබා ගන්න උත්සාහ කරන්නේ. ඉතින් එහෙම නැතුව කොහොමද පාරිභෝගිකයන්ට මේක ලබා ගන්න පුළුවන් ක්‍රමයක් හැදෙන්නේ කියන එක වගේ දේවල් වලදී අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒව තමයි නවෝත්පාදන පැත්තෙන් කරන්න පුළුවන් දේවල් හැටියට මම දකින්නේ. එතකොට ගොඩක් වෙලාවට තියෙනවා දැන් අර ඔබතුම කිව්වාගේම දැන් අපි හිතන් ඉන්නවා ආයතනයක් විදිහට අපි යන ගමන හරි. දැන් අපේ හදපු අපේ ක්‍රමයකට තමයි අපි මේක කරන්නේ කියලා. දැන් එහෙම වුණාට දැන් ඇත්තටම ලංකාවේ ගොඩක් කරලා ගත්තම පාරිභෝගික අධිකාරීන් තියෙනවා. ඒවා නියාමනය කරන වෙනත් ආයතන තියෙනවා. එතකොට PUCSL වගේ ආයතන ගත්තාම මේගොල්ලෝ තමයි සමහරවිට විදුලිය සම්බන්ධව මේ මිල තීරණය කිරීම කරන්නේ. ඒතර ඒකත් අපේ ගමනට බාධාවක් අනිවාර්යයෙන්ම. දැන් මේ ඒක තමයි කියන්නේ මේ වගේ ගැන තීන්දුව తీරන ගැනීමේදී ඒ වගේ ප්‍රතිපත්ති ගැනීමේදී මේ සියලු ක්ෂේත්‍රවලින් ණයත් එක්ක හොඳ සාකච්ඡාවක් ගිහිල්ලා කොහොමද මේ එතනදී මම හිතන්නේ විවෘතව විනීතභාවයකින් යුතුව කතා කරලා කොහොමද මේ ක්ෂේත්‍රයට වඩාත් ගැළපෙන ක්‍රමවේදය නියාමනය කරනවා කියන්නේ මේක කන්ට්‍රෝල් කරනවා කියන එක නෙවෙයි. මේක එක විදියකින් පහසුකම් සපයන එක විදියකින් මේකේ තියෙන අවදානමය සහ හැකියාව අවබෝධ කරගෙන ඒකත් එක්ක කටයුතු කරන එක. දැන් උදාහරණයක් ඇටියට අපි ඉන්ෂුරන්ස් කියලා ගත්තොත් දැන් ඉන්ෂුරන්ස් වල තියෙනවානේ ලොකු අවදානමක්. ඒ නිසානේ අපි ඉන්ෂුරන්ස් එකක් ගන්නෙ. ඒතර මේකෙදි පුළුවන් ද යම් කිසි විදියක දැන් අපි ලොකු සිස්ටම් එකක් ෆේල් වෙනකොට ඒකට මම නිකන් out of the box හිතන්නේ. මේ පෙට්ටියෙන් පිටට ගිහිල්ලා. ඒකට රක්ෂණ ක්‍රමයක් තියනවාද පාරිභෝගිකයට මේක හදිසියේ ප්‍රශ්නයක් ඇති වුණොත් මම මේක විසඳ ගන්න යන්න පුළුවන්. අපි කාර් එක පාරට දානකොට හැප්පුණොත් විශාල ආයෝජනයක් කරලා ඒකට රක්ෂණ ක්‍රමයක් තියෙනවා. සෝලාර් පැනල් එකට සෝලාර් සිස්ටම් එකට නෑ. මම දැන් සමහරට අපි දුමු මිලියන 2ක් නැත්නම් 3ක් නැත්නම් 4ක් වේදම් කරලා දාපු සිස්ටම් එකකට හදිසියේ ඩැමේජ් එකක් වුණොත් ස්වභාවික විපතකින් වෙන්න පුළුවන් වෙන එකකට වෙන්න පුළුවන් කොහොමද ඒක කරගන්නේ? ඒක දරා ගන්න පුළුවන්. ඒක මුළු එකටම දෙන්න පුළුවන්. ඉන්ටර්නැෂනල් සිස්ටම් එකක් ෆේල් වුණොත් කවුරු හරි සප්ලයර් කෙනෙක් හදිසියේ බැංක්‍රප්ට් වුණා. දැන් එතකොට ඒ දීපු වොරන්ටිස් දිගටම යන්නේ නැහැ. කොහොමද ඒක නඩත්තු කරගන්නේ? මේ වගේ ලොකු ගැටලු ගොඩක් මේ ක්ෂේත්‍රයේ තියෙනවා. ඉතින් ඒවා තාම අලුත් දේවල්. ඉතින් ඒවට කොහොමද අපි හුරු වෙන්නේ? අපි ඒවට අලුතෙන් හදාගන්න ක්‍රමවේද? ඇත්තට මිනිස්සු ඒවට ක්‍රමවේද හොයාගෙන තියෙනවා. මම හිතන්නේ කාර් එක පාරට ඉස්සෙල්ලම දාව අවුරුද්දේ කවුරුත් ඉන්ෂුරන්ස් එකක් ගැන හිතන්න නැතුව ඇති. නමුත් පසු කාලීනව තේරුම් ගත්තා නෑ ඒක වුණොත් මෙහෙම කරනවා. ඉතින් ඒකට ක්‍රමවේදය, ඒකට නීතියක් තියෙනවා. මිනිහෙක් හැප්පුණොත් මෙහෙමයි යන්නේ. ඉතින් ඒක මම කියන්නේ ඒක එදා තිබුණු විදිහටම අද තියෙන්න ඕන කියන එක නෙවෙයි. නමුත් අපි කාලය අනුරූපව වෙනස් වෙන්න ඕන. නමුත් ඒකට ක්‍රමවේද සකස් කරගන්න ඕන. එතකොට මේකේ කොහොමද මේකේ ස්ටෑන්ඩඩ්ස් මොනවාද මේන්ටේන් කරන්න ඕන ස්ටෑන්ඩඩ්ස්. ඒතකොට අර මෂ්රූම් වෙනකොට අපි ගොඩක් වෙලාවට ඉන්ෆෝමල් සෙක්ටර් එකක් ෆෝමලයිස් කරන්න තමයි ප්‍රමිතියක් ගියේ. ප්‍රමිතිකරණය කියලා කියන්නේ. දැන් එතකොට දැන් අපි හිතුවොත් එහෙම දැන් මේකට ප්‍රමිතිකරණයක් තියෙනවද? මම දන්නේ නැහැ. ඉතින් එහෙම නැත්තම් එවැනි යම්කිසි ප්‍රමිතීන් අවශ්‍යයි. ඒ ටික හැදෙනවද? මොකද්ද මේ
කාටද පුළුවන් solar installation එකක් certify කරන්න. අන්න ඒ වගේ දේවල් යම් කටයුතු. ඒ කියන්නේ යන පද්ධතියක් තියෙනවා ඇක්ටිඩේට් කරන තැනක් හැදෙන්න ඕන. ඒ වගේ කරව. දැනට තියෙනවා sustainable energy authority එකේ ලියාපදිංචි වෙනුනේ වැනි කටයුත්තක් තියෙනවා. නමුත් එතනින් ඔබට ගියේ එතන ලියාපදිංචි වෙනට වැඩිය ඔබට ගිය කොහොමද මේක ශාස්ත්‍රය ගැන ඉස්සරහට හිතලා මේ කටයුතු කරන්නේ? ඒකට මොකක් හරි ක්‍රමයකට රාජ්‍ය පෞද්ගලික සහයෝගය නැත්නම් ප්‍රයිවට් ගවර්න්මන්ට් පාර්ට්නර්ෂිප් එකක් මේකේ ඕන වෙනවද නැත්නම් කොහොමද ඒකේ? දැන් ඇත්තටම මේක ඉස්සර අපි අර කිව්වේ අපි අන්ත දෙකකනේ හිටියේ. එක්ක රජය එක්ක පෞද්ගලික කියන එක. දැන් ඒකට මෑත කාලේන ආපු අලුත්ම ස්ට්‍රක්චර් එකක් අලුත්ම ව්‍යුහයක් තමයි PPP කියන එක. දැන් මේ PPP කියන එකේ ඇත්තටම සාරාංශය ගත්තොත් මේ ලංකාවේ ගොඩක් අය තේරුම් ගන්න රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයේ කියන එක විවිධ ක්‍රමවලට සකස් වෙන්න පුළුවන්. නමුත් ආයෝජනයකදී මෙතන බලන්නේ ඒකේ රිස්ක් එක ගන්නේ පෞද්ගලික අංශය. ආයෝජන අවස්ථාව ලබා දෙන්නේ රජය. ඒකට අවශ්‍ය කරන දැන් අපි හිතමු දැන් උදාහරණයක් ඇතුළේ වරාය ශාස්ත්‍රය ගත්තොත් මූල්‍යමය ආයෝජනය පෞද්ගලික අංශය. ඒතර ඔපරේෂනල් රිස්ක් එක අරගෙන තියෙන්නේ පෞද්ගලික අංශය. ලාභ ලැබුවේ නැත්නම් ආයෝජනයේ ප්‍රතිලාභයක් නැහැ. හැබැයි ඒ ආයෝජනයේ සඳහා අවස්ථාව සලසලා දෙන්නේ වරායේ අනිකුත් යටිතල පහසුකම් එක දවසට දීලා තියෙන රජය. ඉතින් එවැනි තැන් වලට මේකෙත් හොඳට ඉඩකඩ තියෙනවා. රජය දෙනවා නම් යම් ප්‍රමාණයක්. ඒක රජයටත් ප්‍රතිලාභයක් ලැබෙන්න පුළුවන්. පෞද්ගලික අංශයටත් ප්‍රතිලාභයක් ලැබෙන්න ඕන. ඒකට ෆ්‍රේම්වර්ක් එක හැදෙන්න ඕන. ඒකට ඒ කියන්නේ අපි ඒකට ඒ අවශ්‍ය කරන මූලික රාමුව හැදෙනවා නම් ඒ රාමුව ඇතුලේ ඔය කියන දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ශාස්ත්‍රය මම ආපහු අපි මුලින්දලා බැලුවොත් බලශක්තිය කියන එක ඉතාමත් වැදගත්. ඒකේ සූර්ය බලය කියන එක පුනර්ජනන බල ශක්තියට ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. දැන් අපි ජල විදුලිය ගත්තොත් ඉස්සෙල්ලාම ආවේ රාජ්‍ය ජල විදුලි බලාගාර. පසු කාලිනව කිව්ව නෑ පුද්ගලික අංශයටත් ජෙනරේට් කරන්න පුළුවන්. හැබැයි අපේ ග්‍රිඩ් එකට කනෙක්ට් කරන්න ඕනේ. ඒකට අපි ප්‍රයිවට් පවර් පර්චේස් ඇග්‍රීමන්ට් PPA එකක් ඇග්‍රී කරගන්න ඕනේ. ඒකට අපි ඒකට ගාණක් පොරොන්දු වෙලා කරනවා කියලා. ඉතින් එතන තියෙන ගැටලුව ඒක විනිවිදභාවයකින් වෙනවද? ඒ ගණන් හරියද? ඒ පිළිබඳ ගැටලු ගොඩක් තියෙනවා. දැන් අපි ඒක සකස් කරන තැන කොහෙද? දැන් ඒතකොට මේකටත් එවැනි ක්‍රමවේදයක් එනවා නම් සමහර විට යම් ස්ථාවර භාවයකට පැමිණෙන්න පුළුවන්. ඉතින් ඒතකොට විශාල ප්‍රමාණයේ බලාගාර හැදෙනවා නම් පුනර්ජනනීය ඒවා කොහොමද නඩත්තු වෙන්නේ? ඒවට අවශ්‍ය කරන යටිතල පහසුකම් ඒ වගේ දේවල් කොහොමද වෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඇත්තටම එතනදී අර ආයෙත් මම කියන්නේ මේ ආණ්ඩු මාරු වෙනකොට ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් වෙනස් කරන්න නැතුව දැන් කාලයක් තිස්සේ අපි උත්සාහ කරනවා රටේ කතිකාවතක් යනවා මේ විදුලිය උත්පාදනය එතකොට transmission generation transmission distribution and consumption මේ කියන මේ නඩත්තු කටයුතු මේ සියල්ලම එකම ආයතනික විවයක් යටතේ නැතුව මේක කොටස් වලට බෙදිලා මේක වෙන වෙන විදිහට සංවර්ධනය වෙන්න ඕන. නමුත් ඕවරෝල් මේව එකක් තියාගෙන කියලා. ඉතින් ඒකට මම හිතන්නේ පසුගිය රජයෙන් යම් වැඩක් කරා. මම ඒක 100%ක් හරි කියනවා හෝ වැරදි කියනවා නෙවෙයි. නමුත් ඒකේ අඩුපාඩුවක් තියෙනවා නේ. අඩුපාඩු හදලා අර ප්‍රතිපත්තිය අපි නිවැරදි කරන්න ඕන වැරදිද? ඒ සම්පූර්ණයෙන් මේක පැත්තකට දාලා අලුතෙන් ආපහු පටන් ගන්න ගියොත් කාලය යනවා වැඩේ කරෙන්නේ නැහැ. ඒතර මේ අවුරුදු 4-5ත් යයි ආයෙත් අපි පරණ තැනම තමයි නවතින්න වෙන්නේ. ඉතින් මම හිතන්නේ රට පල්ලහැට යන්න එක හේතුවක් තමයි ඒක. මම දැන් ඉගෙන ගත්තේ රුසියාවේනේ. ඒතර ලෙනින් එක අවස්ථාවක ස්ට්‍රැටජි ගැන කතා කියනවා සමහරවිට අපි අඩි දෙකක් ඉස්සරහට තියලා අඩියක් පස්සට ගන්නවා. මොකද යම් අවස්ථාවලදී පල්ලහැට එන්න. අපේ ගොඩක් වෙලාවට වෙන්නේ අඩියක් ඉස්සරහට තියලා අඩි දෙකක් පස්සට යනවා. ඉතින් එහෙම ගියාම අන්තිමට බලමු අපි ගිහිලා තියෙන අනිත් පැත්තට. හරි අපි ඉස්සරහා බලාගෙන ඉන්නේ. නමුත් අපි යන්නේ පිටිපස්සට. හරි. ඉතින් එවැනි දේ සිදු වෙනවද කියන එක මට හිතෙනවා. ඉතින් එහෙම බිය යුතු නෑ රටට. මේක දේශපාලන කතාවක් නෙවෙයි. මම කියන්නේ රටේ ජනතාවගේ ඉස්සර ඉදිරි ගමනට සිදු විය යුතු දෙයක්. ඒක දේශපාලන කෝණයකින් බලනවට වැඩිය මම හිතන්නේ බලන්න ඕන ස්ට්‍රැටජික් ඩිරෙක්ෂන් එක. දැන් අපි පුනර්ජනනීය බලශක්තිය අපිට අවශ්‍යයි. ඒකේ වැඩි කොටසක් යම්කිසි ප්‍රතිශතයක් පුනර්ජනනීය බලශක්තියට අවශ්‍යයි නම් ඒ යන ප්‍රතිපත්තිය ඉස්සරහට ගමන් කරන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදය සකස් වෙන්න ඕනේ. ඒකට තමයි අපි
තියෙන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් ඒකේ කතා කරගෙන ඒකේ විවිධ අදහස් අරගෙන ඒ සියල්ලම එකතු කරගෙන ඉදිරියට ගමන් කර යුතුයි. ඔව් ඔබතුමා සඳහන් කළ විදිහට අඩි 2ක් ඉදිරියට ගිහිල්ලා අපි ආපස්සට එකක් තියනවා වගේ අපි ඉදිරියට යා යුතු ගමනේදී අපි ගොඩක් වෙලාට අපි අර අපිට ශ්‍රී ලාංකික විදිහට තියෙන පොඩි අර අභිමානයක් අපි සිංහයෝ වගේ කතාවකට යනවා. හැබැයි සිංහ කියන සතත් අපි අදහසක් මම හිතන්නේ ජනවහරේ තියෙනවා. සිංහෙක් ඉදිරියට ගියාම සිංහව ලෝකණය කියලා අදහසක් තියෙනවා. සිංහෙක් තමන් ආපු ගමන දෙස නැවත එක මොහොතකදී හැරිලා බලනවා. තමන් ආපු දුර කොහොමද ආවේ මොන වගේ ගමනක්ද කියලා. ඒතකොට ශ්‍රී ලංකා ආයතනයත් අවුරුදු 15ක් තිස්සේ මේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරියට ගිහිල්ලා 2025 දී මේ සිංහාවලෝකනයක් අපි කරලා බලන්නේ අපිට වැරදුණු තැන කොතනද අපි නිවැරදි කරගත යුතු තැන කොතනද ඒ කාරණාවෙන් අපි කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඒක නිසා ඒ කතිකාව තව දුරටත් අපි ඉදිරියට ගෙනියමු. තවත් පැනයන් කිහිපයක් අපිට මංගලයාපා මැතිතුමා සමගින් කතිකා කරන්නට තියෙනවා. අපිට දැන් යොමු වෙන්නට තියෙනවා රාජ්‍ය ප්‍රතිපත්තියෙන් ඒ ක්‍රියාන්විතයෙන් සෝබාදහම පැත්තට. මොකද ඇත්තටම සූර්ය බල ශක්තිය කියන්නේම පරිසරය වෙනුවෙන් සෝබාදහම වෙනුවෙන් අපි ඇති කරගන්නා වූ ශක්ති ප්‍රභවයක්. ඊට පෙර පුංචි කාරණාවක් අපි निराකරණය කරගන්නට අවශ්‍යයි. මේ ශාස්ත්‍රය කොහොමද අපි ඩිජිටලයිස් කරගන්නේ? ඒ තැනට ගෙනියන්නේ කොහොමද? මේකේ බලය අපිට රඳවා ගැනීමේ හැකියාවක් නැහැ. ඒතොර මේ බලය සූර්ය බලය උත්පාදන රඳව ගන්න පුළුවන්ද? මේ ජාලය වර්ධනය කරගන්න ඕනද? මොනවද මේ සම්බන්ධව ඔබතුමාට තියෙන අදහස? ඔව් ඇත්තටම දැන් අපි අර කලින් අපි පාවිච්චි කරපු විදුලි බල පද්ධතිය දිහා බැලුවොත් මට මතකයි විදුලි බල මණ්ඩලයේ මේ එක්තරා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියනවා මම කියන්නේ මම මේක අහලත් දැන් අවුරුදු 20ක් විතර වෙනවා. ඔහු විදුලි බල මණ්ඩලයට බැඳුන කාලේ ඒ කියන්නේ 70 දශකයේ විතර ඒරියා ඉංජිනේර කෙනෙක් වෙලා ඉන්නකොට කොහේ හරි විදුලිය ගියොත් දුරකථන නැහැ. තැබල කන්තෝරුවට ගිහිල්ලා පෝස්ට් කාඩ් එකක් අරගෙන ලියලා දානවා විදුලි බිල සඳයලා කියලා. ලංකාවේ ඒ කාලේ අද වගේ නෙවෙයි. ලංකාවේ ඕන තැනකින් පෝස්ට් කාඩ් එකක් අද දැම්මොත් හවස 3ට කලින් පහවදා පෝස්ට් කාඩ් එක ලංකාවේ ඕන තැනකට හම්බ වෙනවා. ඒතර ඒරියා ඉංජිනේර පහවදා හම්බුනාම එයාට අඩු ගානේ තව දවසක් තියෙනවා මේක ගිහිල්ලා නිවැරදි කරන්න. ඉතින් සාමාන්‍යයෙන් දවස් 3ක් විතර යනවා. ඉතින් නම් දැන් එවැනි මේ ඇනලොග් පද්ධතියක් නෙවෙයි තියෙන්නේ. දැන් අපිට පුළුවන් වෙන්න ඕන අපිට SMS එකක් මම දැන් ඇත්තටම මේ ළඟදී විදුලිය හදිසියේ කඩා වැටෙනකොට මම ස්ලිට් එකේ ලෙක්චර් එකක් කර කර ඉන්න අතරමැද. දැන් ඒක Zoom එකෙන් කොටසක් යනවා එතන ඉන්න කට්ටියට ෆිසිකලි කෙරෙනවා. ඒ හයිබ්‍රිඩ් මෝඩ් එක. දැන් ඒක නැවතුන ගමන් කාටවත් මෙතන ඉන්න කට්ටියට ලෙක්චර් එක කරන්න පුළුවන්. හැබැයි මේ ඩිස්ප්ලේ එකක් මොකක්වත් පේන්නේ නැහැ. දැන් ඒතර ලෑස්ති වෙලා ගියේ ඒකත් එක්ක කරන්න දැන් ඒක නැතුව කරන්න වෙනවා. ඉතින් ලොකු කලබගෑනියකටපත් වෙනවා. ඉවර වෙලා ආපහු විදුලි බලය ගියා තට්ටු 12ක් පල්හැට. මොකද දැන් ඉස්සර වගේ තට්ටු දෙකේ ගොඩ නැගිලි තට්ටු තුනේ ගොඩ නැගිලි නෙමෙයි තට්ටු 12යි 14යි. ඉතින් තට්ටු 12ක් පල්හැට බැහැගෙන එන්න උනා. දැන් මම ඊට පස්සේ ලියලා ඇරියා මේක බහින එක නම් කොහොම හරි කරගත්ත හැකි. නමුත් උඩට නගින වෙලාවේ ලිෆ්ට් එක නැවතුණා නම් මොකද කරන්නේ? දැන් තට්ටු 14ක් උඩට නගින්න උනොත් ලෙක්චර් එක නොකර ගෙදර එන්න වෙනවා. ඉතින් දැන් පේනව නේද මේ අද වෙලා තියෙන වෙනස්කම්. ඒතර ඩිජිටලයිසේෂන් කියලා කියන්නේ ඇත්තටම ඇවිල්ලා තියෙන ඩිස්රප්ෂන් එකක්. අපි කියනවා මේ සියලු තියෙන මේ අපි තියෙන යම්කිසි පද්ධතියක් තියෙනනේ ඒක සුණු විසුණු කරලා අලුත් ක්‍රමයක් ඇති කරන ක්‍රමයක්. වෙළඳපොළ ඩිස්රප්ට් වෙනවා. දැන් ජනතාවට ක්ෂණිකව අවශ්‍යයි දැනගන්න. අද මගේ විදුලි බලය කීයටද යන්නේ? මට එහෙමනම් මේක වෙනස් කරගන්න බෑ. කලින් දැනුම් දෙන්න, පූර්ව දැනුම් දීමක් කරන්න ඕන. නඩත්තු කරනවා නම් දැනුම් දෙන්න ඕන. මට පුළුවන් වෙන්න ඕන මගේ ස්මාර්ට් ෆෝන් එකෙන් විදුලි බල මණ්ඩලයට කියන්න. ඒ වගේම ස්මාර්ට් ෆෝන් එකෙන් අද පුළුවන් මේ තියෙන සූර්ය බල පද්ධති ලංකාවේ විතරක් නෙමෙයි අර ජාත්‍යන්තරව ඒ සැපයුම් කරලා තියෙන උපාංග සපයලා තියෙන ආයතන වලටත් එහෙම දැන් අපිට ශ්‍රී ලංකාවේ හෝ අනිකුත් ආයතනයකින් අපි දෙනවා CRN නම්බර් එකක්. customer registration recognition number or whatever CRN number එකෙන් ඒකට මොනිටර් කරන්න පුළුවන්. අද නිෂ්පාදනය වෙනවද නැද්ද? කොච්චරද නිෂ්පාදනය වෙන්නේ? මේක හරියාකාරව වැඩ කරනවද නැද්ද? මේ සියලු දේ පේනවා. ඉතින් මේ ඩිජිටල් තාක්ෂණය මේ ක්ෂේත්‍රයට විශාල ලෙස අරන් එන්න පුළුවන්. ඒක වෙළඳපොළ තියෙන තත්ත්වයන් වෙනස් කරන්නත් පුළුවන්.
දැන් ඒකම එහෙමනම් අපේ නියාමනය කරන ආයතන වලට අනිකුත් කරන ආයතන වලටත් ඒක සම්බන්ධ වෙන්න ඕනේ. ඒක පුද්ගලිකාංශයේ ආයතනයයි අර ජාත්‍යන්තර සමාගමයි අතරයි විතරක් නෙවෙයි අනිත් තැන් වලටත් ඒක ගිහිල්ලා මෙතන මොන හරි ප්‍රශ්නයක් වෙනවද මේගොල්ලෝ හරියට කරනවද නැද්ද කියන එක ගැන ඒ කටයුතු ඒ සඳහා අපි වෙනස් වෙනවා. මේ මම හිතන්නේ මේ කතා කරන ඩිජිටල් ලංකාවේ ලොකු වැඩසටහනක් කරනවා ඩිජිටලයිසේෂන් ගැන. ඒකත් එක්ක මේක යන්න ඕනේ. හැබැයි මේ ව්‍යාපාරයත් ව්‍යවසායකත්වයත් ඩිජිටලයිසේෂන් හරහා ලොකු ඩිස්රප්ෂන් ගොඩකට යන්න පුළුවන්. අතරමැදියන් ගොඩක් කලාවට නැති වෙනවා. දැන් අපි කතා කරනවා e-commerce කියලා එකක්. දැන් අද ලෝකයේ ඔය Alibaba වගේ සමාගම් බැලුවම අද කෙලින්ම බලන්නේ නිෂ්පාදකයා පාරිභෝගිකයත් එක්ක සම්බන්ධකම. අපි කියනවා producer to customer. Producer to intermediaries and customers නෙවෙයි. Producer to customer. B2C business to customer. කෙලින්ම යන්නේ. ඒතර ඒ වගේ අපි ඒකත් එක්ක සමහරට අපේ ඕන ඒ අවශ්‍ය කරන platforms හැදෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේකේ ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ තමයි ඉදිරියේ තියෙන අවස්ථාවන්. Digitalization can do lot of changes. Will bring lot of disruptions. Will bring lot of benefits to the society. මොකද කස්ටමර්ට ඒකට පුළුවන් ක්ෂණිකව බලන්න. දැන් අද ඉස්සර වගේ නෙවෙයි ඉස්සර අපි කාර් එකක් විකුණන්න ගියොත් කවුරු හරි බ්‍රෝකර් කෙනෙකුට කතා කරලා කියන්න ඕන මෙන්න මගේ වාහනේ තියෙනවා මේක විකුණන්න කියලා. එහෙම නැත්නම් සතියන්ත පුවත්පතක දාන්න ඕන. අද එහෙම කරන්නේ නැහැ. අද ikman.lk එහෙම නැත්නම් වෙන ඕන තැනක අපි දන්නවා. අද බෙල්දපොළ හරි ලේසි මේකද හරි මිල කියන එක ඕනෙක් කෙනෙකුට සංසන්දනය කරලා බලන්න. ඉතින් මේවා එනකොට මම හිතනවා තරඟකාරීත්වය වැඩි වෙයි. හැබැයි ඒක එක්තරා විදිහක හොඳ ප්‍රවණතාවයකුත් තියෙනවා. ගුණාත්මක සේවාවක් ලබා දෙන්න පුළුවන් වෙයි. කස්ටමර් කමෙන්ට්ස් එනවා ගොඩක්. දැන් අද මම දන්නවා අපේ ළමයි එහෙම බඩුවක් ගන්නකොට අඩු ගානේ රෙස්ටෝරන්ට් එකකට යනවා නම් වෙන මොන හරි ගන්නවා නම් Uber එක යනවා නම් Pick Me එක යනවා නම් ඩ්‍රයිවර් ගැන තියෙන කමෙන්ට්ස් බලලා රේටින්ග්ස් බලලා තමයි රිවිව්ස් බලලා තමයි ඩිසයිඩ් කරන්නේ මෙයා හොඳද නැද්ද මේක යනවද නැද්ද කියන එක. ඉතින් අද ඒ නිසා සම්පූර්ණයෙන් අලුත් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ පැත්තෙන් අපි කස්ටමර් රෙස්පොන්සිව් වෙන්න ඕනේ. එතකොට කොහොමද අපි ක්ෂණිකව ඒ ප්‍රොඇක්ටිව්ලි කොහොමද රියැක්ටිව්ලි නෙවෙයි. අපි ගොඩක් වෙලාවට ලංකාවේ මෙතෙක් තිබුණේ රියැක්ටිව් මෝඩ් එක කියන්නේ රීඇක්ටිව්. ඒ කියන්නේ සිද්ධිය වුණාට පස්සේ ඇත්තද එහෙනම් මොකද්ද කරන්නේ ඉස්සරහට මම තව දවස් දෙකකින් එන්න නෑ. එහෙම නෙවෙයි. දැන් කස්ටමර් කලින් කියන්නේ ඔයාගේ සිස්ටම් එක හරියට වැඩ කරන්නේ නෑ. අපිට පේනවා සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අපි කීයට දෙන්න පුළුවන් ඇවිල්ලා මේ ගැන බලන්න පුළුවන් කියන තත්ත්වයට කස්ටමර් සර්විස් එක වෙනස් වෙන්න ඕනේ. ඉතින් මේ ගැන මම හිතනවා ලොකු වෙනසක් ඇති වෙයි. එතකොට තමයි ඒ නිසා කොහොමද පාරිභෝගිකයාට ආයතනයක් විසින් ලබා දෙන්න පුළුවන් සේවාව ඊ타ත්ම ඉහළ මට්ටමක තියන්නේ කියලා. එන ඔහුගේ අවශ්‍යතාවයට ඔහුට බාධාවක් නොවන පරිදි ඔහුට කරදරයක් නොවෙතුනේ ඔහු ගෙවන මිලට ඔබ කියපු නිසි වටිනාකමක් ලබා දෙන්න. දැන් ඔබ කියවනේ අර වතුර බෝතලයක මිල රුපියල් 50ක් වෙන්න පුළුවන් රුපියල් 100 ගාණක් වෙන්න පුළුවන්. නමුත් ඔහු සමහර විට මිල මත නෙවෙයි ඔහු තීරණය කරන්නේ. ඒකේ තියෙන වතුරම තමයි. නමුත් ඒක ප්‍රසන්ට් කරන හැටි ඒක සමස්තය කොහොමද ඉදිරිපත් වෙන්නේ ඒකෙන් මට වටිනාකමක් ලැබෙනවද මගේ මුදලට නිසි වැලියු එකක් හම්බ වෙනවා. ඒතර මිලට වැඩිය value based transaction එක කියන්නේ not price based transaction. ඉතින් අපි හිතන්නේ මේ ක්ෂේත්‍රයත් ඒ සඳහා වැඩි වෙන්න ඕන. එතකොට හොඳ professional companies වලට හොඳ ස්ථාවරභාවයක් ඇති කරගන්න පුළුවන්. අපි පසුගිය කාල වකවානුව පුරාවට සූර්ය බල සංග්‍රාමයක් සමග එක් වෙලා ජී ලංකා ආයතනයට හැකි වුණා ඉතා විශාල පරිමාණයෙන් වහලේ මත සවි කරන ලද සූර්ය බල පද්ධතීන් ස්ථාපනය කරන්න. හැබැයි මේ මොහොතේදී ඇති වෙලා තියෙන ගැටලුව තමයි අපි මේ විදිහට විවිධ තැන්වලින් ස්ථාපනය කරන ලද පද්ධතීන් වලින් අපේ ජාතික ජාලයට විදුලි බලය ලබා දෙද්දී ඇතැම් දිනවලදී ඒකේ අඩු වැඩි වීම සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවලදී මේ ජාලය ස්ථාවරීකරණය කරගන්න බැහැ කියන චෝදනාවක් ඇති වෙනවා. මොකක්ද මේකේ තියෙන පසුබිම සහ මේ தත්ත්වය? ඇත්තට මේකත් අර මම කලින් කිව්වා වගේ ඉතාමත් සංකීර්ණ ප්‍රශ්නයක්. දැන් ලංකාවේ විදුලි බල පරිභෝජනය බැලුවොත් ඒක
සතියේ දිනවල කාර්යාල කඩසාප්පු සහ කර්මාන්ත ශාලා ඇතුළු විශාල අධ්‍යාපනික ආයතන මේ ගොඩක් දේවල් සතියේ දිනවල වැඩි පරිභෝජනයක් තියෙනවා. සති අන්තයේ වෙනකොට මේක අඩු වෙනවා. ඒ නිසා මේ පරිභෝජනයේ සමතුලිතභාවයක් නැහැ. ඒක ඉහළ පහළ යන ක්‍රමයක් තියෙනවා. දැන් එතකොට අපි විදුලිය උත්පාදනය කරන සීමා සහිත උත්පාදන විශාල ප්‍රමාණයේ සීමා සහිත උත්පාදක කිහිපයක් තියෙනවා නම් මම අර කියන සිස්ටම් කන්ට්‍රෝල් එකට මේක තුලනය කිරීම පහසු වෙනවා. මොකද එකක් ඕෆ් කරලා තව එකක් ඔන් කරලා ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි එක අතර යම්කිසි බැලන්ස් එකක්. මොකද මේ විදුලි බලය කියන එක ස්ටෝර් කරගන්න බෑ. ඒ නිසා විදුලි බලය උත්පාදනය කරොත් පාවිච්චි කරලා ඉවර කරන්න ඕනේ. නැතු ඒක කොහේ හරි තියන්න බෑනේ. දැන් අපි ජලය එහෙම ආවම අපේ ගෙදර කරන්නේ වහලේ උඩ ටැංකියක් දාලා තියෙනවා. ඒතර ජලය සමහරට පැය කිහිපයයි ලැබෙන්නේ. නමුත් අපි උඩ ස්ටෝර් කරගෙන ඉඳලා පල්ලෑ දවස පුරා පාවිච්චි කරනවා. ජලයේ ওই ගැටලුව නැහැ. හැබැයි විදුලි බලය එහෙම ස්ටෝර් කරගෙන ඉන්න බෑනේ. විදුලි බලය ඒක මොහොතකට නැති වුණොත් ඒ වෙලාවෙත් නැහැ. ආවොත් ඒ වෙලාවෙත් තියෙනවා. ඒ නිසා විදුලිය ස්ටෝර් කරගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ක්‍රම තියෙනවා. නමුත් ඒක අපි පසුව කතා කරමු. දැන් මෙතනදී ඒක තුලණය කරගන්න සිස්ටම් කන්ට්‍රෝල් එකට පුළුවන්ද? පද්ධතියට පුළුවන්. දැන් ඒකට ඒ විදිහට සෝලාර් පැනල්ස් හැමතැනම ගෙවල් වල දාගෙන ලංකාව පුරාම අපි හිතමු යම් දවසක ලංකාවේ ගෙවල් මිලියන 7ක් තියෙනවා. මිලියන 7ේම සෝලාර් පැනල්ස් වලින් ඔපරේට් වෙනවා කියලා. එහෙම තව විශාල ඒවාක් තියෙනවා කියලා. එහෙම වුණොත් එවැනි දෙයක් කොහොමද මේ සිස්ටම් එක ඇකමඩේට් කරන්නේ? එක පැත්තකින් සිස්ටම් එක ඉම්ප්‍රූව් වෙලා තියෙනවද මේ විදිහට ඇකමඩේට් කරන්න? දෙවෙනි එක සිස්ටම් කන්ට්‍රෝල් එකට තාක්ෂණික වශයෙන් සහ හියුමන් කැපිටල් එක පැත්තෙන් පුළුවන් ද ඒ වගේ දේවල් මැනේජ් කරන්න. දැන් අපි ගොඩක් වෙලාවට අපි හිතනවා මේකට අවශ්‍ය කරන සිස්ටම් කන්ට්‍රෝල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක නැහැ කියලා. ඉතින් අපි ගොඩක් වෙලාවට මහන්සි වෙනවා ඒකට ඕන කරන කොහෙන් හරි පිට රටකින් ටෙන්ඩර් එකක් දාලා බිලියන මං හිතන්නේ 6ක් විතර වෙලා මේ පැලවත්තෙම හදලා තියෙන සිස්ටම් කන්ට්‍රෝල් ඔෆිස් එක. ඒක නව්‍ය තාක්ෂණයෙන් තියෙන කන්ට්‍රෝල් සිස්ටම් එකක් වෙන්න පුළුවන්. නමුත් ඒකට අවශ්‍ය කරන හියුමන් කැපිටල් එක, ඒකට ඕන කරන ඩිසිප්ලින් එක, ඒකට අවශ්‍ය කරන පුද්ගලයෝ එතන දැන් හිටියේ නැහැ කියනත් කතාවක් තියෙනවා. මම දන්නේ ඇත්තද නැද්දද කියලා. ඉතින් කෙසේ වෙතත් මම හිතන්නේ ඒ වගේ තියෙන අඩුපාඩු නිසා මේ කොච්චර හොඳ සිස්ටම් කන්ට්‍රෝල් එක තිබුණත් ඒක හරියට අපේ වැඩේට පාවිච්චි කරගන්න බැරි වුණාම මුළු රටම ඒකේ අභාවයට යනවා. ඉතින් මේවා තමයි ඒවා තමයි මම කියව එකයි මේක සංකීර්ණ ප්‍රශ්නයක්. දැන් ඒතර මේ පැත්තට අපි යනවා නම් අපි ඉස්සරහින් ආණ්ඩුව පෙරගමන් කරුවෙක් හැටියට ගිහිල්ලා මේක පහසුකම සපයාගෙන ඉන්න මේ පසුතලය හදා ගන්න ඕනේ. ආණ්ඩුව CB එක පිටිපස්සෙන් යනවා නම් පුද්ගලික අංශයේ ඉස්සරහට ගිහිල්ලා මේක කරයි කියලා වැඩක් නැහැ. මේ වගේ තැන්වලදී අපි ආපහු කඩා වැටෙනවා. ඉතින් මම හිතනවා මේ දෙක අතර නැවත වාරයක් අපි අර ඔබ කිව්වා වගේ පසු හැරිලා බලලා වැඩිකාරයෝ හොනවට වැඩිය වැරද්ද මොකද්ද කියලා හොයලා වැරද්ද නිවැරදි කරගන්න එකයි වැදගත්කම. අපේ රටේ මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ හැම වෙලාවෙම වැරදිකාරයෝ හොයනවා. කාට හරි චෝදනාව තියෙනවා. තමන්ට විනය පිළිබඳ පොඩි ගැටලුවකුත් තියෙනවා. ඔව්. ඉතින් දැන් මේ වැරදිකාරයෝ වැරද්දක් කරොත් වැරදිකාරයෙක් සිටිය යුතුයි, වැරදිකාරයන්ට දඬුවම් කළ යුතුයි කියන එක අදහසක්. ඒක හොඳයි. හැබැයි ඊට කලින් කරන්න ඕන වැරද්ද මොකද්ද කියන එක. හරි වැරදි මොකද්ද කියලා හොයන්න. වැරද්ද කියන එක දන්න වැරද්ද නිවැරදි කරන්න. ඉතින් වැරදිකාරයට දඬුවම් කරයි කියලා වැරද්ද නිවැරදි වෙන්නේ නැහනේ. වැරද්ද නිවැරදි කරලා ඉවරලා ඒක නැවත නොවන විදිහට ප්‍රිවෙන්ටිව් ඇක්ෂන්ස් ගන්න. කරෙක්ටිව් ඇක්ෂන් එක විතරක් අරගෙන හරියන්නේ නැහැ වැරද්ද දන්න. ප්‍රිවෙන්ටිව් ඇක්ෂන් කියලා කියන්නේ ඔය සිස්ටම් තින්කින් එකේ තියෙන එක තමයි ප්‍රිවෙන්ටිව් ඇක්ෂන් වල තමයි වැඩි හරියක් බර දෙන්නේ. බර තැබිය යුත්තේ. මොකද ප්‍රිවෙන්ටිව් කරොත් තමයි ඉස්සරහට ඒක. දැන් අපි කීප වතාවක් දැන් 2016 වගේ පවර් අවුටේජ් එකක් වුණා. ඒ පාර එක කිව්වා කොහේ හරි පිදුරු වගේකට ගෙනි තියලා ඒකෙන් ආපු ප්‍රශ්නයක් නිසා වුණේ කියලා. පසු කාලීනව හොයාගත්තම ඒක ඇත්තටම දැන් මම දන්නේ ටීවී එකත් කතා කරනවා හිටපු ඇමතිවරයෙකුත් කියනවා ඒක ඇත්තටම බලන්න ගියාම බියගම ට්‍රාන්ස්ෆෝර්මේෂන් සිස්ටම් එකක් හරියට මේන්ටේන් කරපු නැති එකේ ප්‍රශ්නයකින් තමයි ඒක ගියේ කියලා. ඉතින් ඒවා එළියට එන්නේ නැහැ. ඒවා හංගනවා. ඉතින් එහෙම නැතුව ඒවා වැරදි නිවැරදි කරන්න ඕනේ. ඒවා ආයෙ වෙන්නේ නැති. දැන් මෙතනත් වඳුරෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙන් වෙන්න පුළුවන් ට්‍රිගර් වෙන්න පුළුවන්. හැබැයි ඒක කොහොමද ඉස්සරහට නොවේ තියෙන විදිහට. ඒ නිසා මේ සිස්ටම් එක හරියට හදාගන්න එක ඉතාමත් වැදගත් මේ පුනර්ජනනීය බල ශක්තිය විශේෂයෙන්ම සූර බල ශක්තිය රට පුරා ප්‍රචාරණය වෙන්න ඕන නම්. ඒ වගේම තමයි දැන් අපිට එක්තරා යුගයක අපිට මතකයි අපි සිරිපාදේ ගියා සමනල්ල. දැන් හැබැයි අපිට ඒක ටිකක් දකින්න අඩුයි. එතකොට මේ ඔබතුමා සඳහන් කළා වගේම අපිට මේ දැන් ලංකාව පුරාම සියලුම වහලවල් මත සූර්ය පැනල සවිවීම බල ශක්තිය පැත්තෙන් ඊටාම සාධනීය තත්ත්වයක් වෙන්න පුළුවන්. හැබැයි නමුත් සබා දහමට ඒක ඇති වෙන්න පුළුවන් බලපෑම මොන වගේද? දැන්
බොහෝ දුරට මේ පාවිච්චි කරපු පලිබෝධනාශක කුමිනාශක නිසා විය හැකි. එහෙම අපිට අද සමනල්ලු දකින්න නැහැ. සබාධාමයේ අපිට ඒ හඳුනා ගන්න පුළුවන් තැන. තව අවස්ථාවකදී කියනවා පළදාවල් අඩු වෙන එක හේතුවක් පරාගණය අඩු වෙලයි කියලා. ඒකට බලපාලා තියෙන මීමැසි ගහණය අවම වීම. එතකොට අපි මේ පාවිච්චි කරන ශේස්ත්‍රයේත් අවුරුදු 25කට 30කට බලපාන අමුද්‍රව්‍ය තමයි යොදාගන්නේ. ඒක මොන ආකාරයෙන් අපේ පරිසර පද්ධතීන් වල යහපැවැත්මට බලපානවා? ඔව්. මම මෙහෙම මේ ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්න. අපි දැන් ඔය ෆොසිල් ඉන්ධන ගැන කතා කරනකොට දැන් අපි ඒ කාලේ කතා කරුවේ නෑ ඔක්ටේන් 95 පෙට්‍රල් ගැන, සුපර් ඩීසල් ගැන මම හිතන්නේ 60 ගණන් වල කවුරුත් කතා කරන්නේ නෑ. එක ජාතියක පෙට්‍රල් තිබ්බේ, එක ජාතියක ඩීසල් තිබ්බේ. සුදු ඩීසල් කියලා එකේ ගහලා තියුණා, අනිත් එකේ පෙට්‍රල් කියලා ගහලා තියුණා. පොම්ප දෙකයි තියුණේ. දෙකෙන් ඒ පෙට්‍රල් කාර්යයක් આવුත් එකෙන් ගහනවා, ඩීසල් ගැහුවොත් ඒ විදිහට යනවා. කවුරුවත් මේ විෂදුම විමෝචනය ඒවා ගැන කවුරුත් කතා කරේ නැහැ. ඒවා බැලුවේ නැහැ, වාහන චෙක් කරේ නැහැ. නමුත් දැන් වෙනකොට අපි දන්නවා ඩීසල් වාහනයක් තියෙනවා මමත් පාවිච්චි කරා. ඒකට අවුරුද්දකට වරක් එක ගෙනියලා මේ ලයිසන් එකක් ගන්න ඕන. මේ කොච්චරක් වාගේ මේ විමෝචන වෙන එකේ සල්ෆර් ඩයොක්සයිඩ් කොච්චර තියෙනවද, කාබන් මොනොක්සයිඩ් කොච්චර තියෙනවද, දහනය වෙන එක කොච්චර හරියට වෙනවද කියලා. ඒ නිසා මේවට නිසි ක්‍රමවේද සකස් වෙලා තියෙනවා. දැන් නමුත් අපි දන්නවා කොළඹ බැලුවොත් එහෙම විශාල පරිසර වායු දූෂණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒකට එක හේතුවක් තමයි විශාල වාහන සංඛ්‍යාවක් පාරේ තියෙන එක. අපි ඒක හොඳට දැක්ක කොවිඩ් දවස්වල වාහන නැති වුණාම කොළඹ ඉතාමත්ම පැහැදිලි අහසක් දකින්න තියෙනවා. ඒ නිසා වාහන නිසා සහ මිනිසා විසින් මේක ඇති කරනවා කියන එක පැහැදිලි. මේ වෙනකොට නුවර ඊටාම තීරණාත්මක නගරයක්. තීරණාත්මක නගරයක්. කුරුණෑගල ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ලංකාව පුරා මෙවැනි හොට් ස්පොට්ස් හැදෙනවා. ඉතින් මේ වගේම තමයි සූර්ය බලය කියන එක. දැන් ඇත්තටම හොඳ වෙලාවකට සූර්ය පැනල අවුරුදු 25ක 30ක වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. හොඳ ඵලදායීතාවයක් සහිතව. ඊට පස්සේ සමහරට ද්විතීයිකව යම් කටයුතු වලටත් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ සූර්ය පැනලයක් කියලා කියන්නේ ඒක ඇතුලේ බැරලෝහ සහිත විවිධ රසායනික ද්‍රව්‍ය රාශියක් ගැබ්බෙලා තියෙන සංකීර්ණ දෙයක්. දැන් ඒක පරිසරයට නිකන් අපි මේ ජනේලෙ වීදුරුවක් කරුණාම පරිසරයට ගිහිල්ලා දානවා වගේ කුණු බාල්දියට දානවා වගේ දාන්න බෑ. දැන් මම ඔබට කිව්වොත් එහෙම අපි ඉස්සර සාමාන්‍යයෙන් අපි කියන වියලි ඩ්‍රයි බැටරියක් කියලා කියන්නේ වියලි කෝෂයක් කියලා කියන එක ගත්තම ඒකේ තිබුණේ එළියේ මොකක් හරි කඩදාසි හරි එහෙම නැත්නම් පොලිතින් කවරයක් ඒ කාලේ පොලිතින් උනේ පේන්ට් වලින් තිබුණේ. ඊට පස්සේ තුත්තනාගම් රවුමකුයි ඇතුලේ කාබන් කූරකුයි අතරතුර තව මේ ද්‍රව්‍ය ටිකක් දාලා ඒ වගේ මෙටල් කෑලි කීපයකුයි තියෙන බැටරියක්. දැන් අද වෙනකොට ඊටා කුඩා බැටරි වුණාට ඒ වගේ ලිතියම් ලෙඩ් ඒ වගේ විශාල බැරලෝහ තියෙන බැටරි පුංචි වෙලා නමුත් ධාරිතාවය වැඩි. නමුත් මේ බැටරි නිෂ්කාශනය කරන ක්‍රමයක් නෑ. සූර්ය පැනල් නිෂ්කාශනය කරනවා. දැන් එතකොට මේ වගේ විශාල පාරිසරික ප්‍රශ්න කීපයකටත් මේක ඉස්සරහට යන්න පුළුවන්. සූර්ය බලය පාවිච්චි කරන එකෙන් අපි අර ෆොසිල් ඉන්ධන වල තියෙන අපද්‍රව්‍ය විමෝචනය පුළුවන් තරම් පල්ලෙහාට ගේනවා. ඒක හොඳ දෙයක්. හරි අපි දැන් කියවනේ 55ක් ලංකාවේ තාමත් තාප බලාගාර තියෙන්නේ කියලා. දැන් එතකොට මේකෙන් ඒක අඩු කරගෙන යන්න පුළුවන්. නමුත් අනිත් පැත්තෙන් මේකට එහෙමනම් ඊළඟ විකල්පය වෙන්නේ දැන් අපි ආපහුවර කතා කරන්නේ ප්‍රොඇක්ටිව් වෙන්න ඕනේ කියලා. දැන් ශ්‍රී ලංකා එක පටන් අරගෙනත් අවුරුදු 15ක්. ඒ කියන්නේ අවුරුදු 25කින් මේවා එළියට යනවා නම් දැන් තියාම පටන් ගන්න වෙනවා කොහොමද මේවා නිෂ්කාශනය කරන්නේ ප්‍රතිචක්‍රීකරණය කරන්නේ. ඒවට මොනවාද කරන්න පුළුවන් දේවල්. මේ පිළිබඳ නැවත වැඩසටහනක් එනවා. මේකට ඕන කරන ස්ටෑන්ඩඩ්ස් මොනවාද? ඒ නියාමන කටයුතු සිද්ධ වෙනවද? නැත්තම් අර දැන් බැටරි වලට වුණා වගේ ඔක්කොම තමගේ ගෙදර තියෙන කුණු බාල්දියට ඊට පස්සේ නගර සභාවෙන් ගිහිල්ලා තව කොහරි කුණු වලකට ඒ වගේද යන්නේ. වෙන ක්‍රමයක් නැද්ද? ඉතින් දැන් මම හිතන්නේ මේවත් සලකා බලන්න ඕන කරුණු බවට පත් වෙනවා. බොහෝ දුරට අපේ රටේ කතිකාවතක් තියෙනවා අපි දියුණු කළ යුත්තේ පෞද්ගලික ප්‍රවාහන සේවාවක් නෙමෙයි පොදු ප්‍රවාහන සේවාවක් දියුණු කරන්න කියලා. නමුත් ඒක ඒ තරම් දුරට ප්‍රායෝගික නෑ. මොකද අපි හුරු වෙලා තියෙන ජීවන රටාවේ අපි බොහෝම අය කැමති තමන්ටම කියලා තමන්ගේ පෞද්ගලික වාහනයක් පදින්න. ඒක තව සුවිශේෂීතාවයක් තමයි මේ වන විට අපි පාවිච්චි කරන්නා වූ වෙහිකල් e-vehicles වලට අපි යොමු වෙලා තියෙනවා. හැබැයි ඒකටත් බලශක්තිය තීරණාත්මක සාධකයක්. හැබැයි බොහෝ වාහන ආනයනකරුවන් මේ වෙලාවේ ලංකාවට යෝජනා කරන්නේ මේ e-vehicles. මෙය ඉදිරියේදී බලශක්ති ශාස්ත්‍රයත් එක්ක මොන වගේ
පසුතලයක් ඇති කරාවිද? මොකද අපි අර කලින් කතා කරා වගේ සාරංග මේ internal combustion engine දැන් මගේ ශාස්ත්‍රයේ නැව ගත්තොත් වැඩි හරියක් තියෙන්නේ IC engines. දැන් ICs කියන එක දැන් ක්‍රමයෙන් ෂේ වෙලා යන ශාස්ත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. දැන් electrical vehicles, electrical engines, motors ඒ ගැන තමයි වැඩි අවධානයක් යොමු වෙන්නේ. ඒකෙදි තවත් දැන් හැම opportunity එකකම හැම අවස්ථාවකම අභියෝග ගොඩක් තියෙනවා. ඒක දැන් ඕන අවස්ථාවක් අපිට ලැබෙනකොට ඒ අවස්ථාවේ තියෙන හොඳ පැත්ත විතරක් බලලා අභියෝග ගැන සලකා හිටියේ නැත්නම් අපි ලොකු අවඩක් කරන්නේ, ලොකු වැරද්දක් කරන්නේ. ඒකේ තියෙන අභියෝගය තමයි දැන් එතකොට ඉලෙක්ට්‍රිකල් රීචාර්ජින් වලට කොහොමද තියෙන ක්‍රමවේදය, පහසුකම this thing අනිත් countries වල තියෙනවා rapid chargers කියලා. මම ගොඩක් මේ ගැන ඉගෙනගෙන නැහැ, කියවලත් නැහැ. නමුත් මගේ සාමාන්‍ය දැනීමෙන් කියන්නේ ඉතින් ගිහිල්ලා අපිට පුළුවන් ස්ටේෂන් එකකට ගිහිල්ලා rapid charging station එකකින් විනාඩි කිහිපයකදී සමහරට වාහනේ charge කරගන්න. මොකද දැන් තියෙන ඒවා කිලෝමීටර් 100 200 තමයි දුවන්න පුළුවන්. ඊට පස්සේ recharge කරන්න. ලංකාවේ ප්‍රවණතාවයේ තියෙන රැට ගෙදර ඇවිල්ලා charge කරන්න. මොකද අර rapid charging stations නැති නිසා. ඉතින් එහෙම වුණාම දැන් ඒක තව අභියෝගයක් ඉදිරිපත් වෙනවා. මොකද අපි හිතමු ඕනම උඩා ලේන් එකක් පාරක් ගත්තොත් ඒකේ වාහන 200ක් 300ක් රැට රීචාර්ජ් වෙනවා නම් මේ අපේ මේ සමස්ත ග්‍රිඩ් එකේ තියෙන කන්සම්ප්ෂන් පැටර්න් එකත් ගොඩක් වෙනස්. ඒකට ලෑස්තිද? ඒක එක ලොකු ගැටලුවක්. ඒක සිස්ටම් කන්ට්‍රෝල් එක කොහොමද මැනේජ් කරන්නේ? ඒතර දැන් මේ vehicle ඒතකොට ඈත දුර ගමන් යන දැන් කොළඹ ගොඩක් අය කියන්නේ අයි vehicle කමක් නැහැ අපිට ගිහිල්ලා එන්න පුළුවන්. කොළඹ ගොඩක් ලාට දවසකට එච්චන්න රැට charge කරනවා. ඒත් දැන් රෑ තියෙන pattern එක වෙනස් වෙනවා කියලා කියන්නේ. එතකොට දැනට අපේ peak load එක තියෙන රෑ 8 නම් සමහරට ඒක shift වෙන්නත් පුළුවන්. ඒතර රැට ඒ consumption එක solar panel වැඩ කරන්නේත් නැහැ. එතකොට කොහෙන්ද ඒකට අවශ්‍ය කරන වැඩිපුර අවශ්‍ය කරන බලය විදුලි බලය ලබා දෙන්නේ. ඒතකොට ඒක ආපහු තර්මල් පැත්තෙන් ගන්න වෙනවද? එහෙම වුණොත් කොහොමද මේකේ තියෙන බෙනිෆිට් එක? ඔන්න ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. මට විසඳුමක් නෑ ඒකට. මම කියන්නේ මම දකින ප්‍රශ්න. කාරණේ මතු කරන්න පුළුවන්. ඊළඟට දැන් vehicle එකේ විදුලිය ස්ටෝර් කරගෙන ඉන්නේ කෝෂයක් ඇතුලේ. ඊට පස්සේ බැටරි ඩිස්පෝසල් එක ඒකට ආපහු වෙනවා. අපි සෝලාර් පැනල් ගැන කතා කරනකොටත් කතා කරනවා ස්ටෝරේජ් ගැන. බැටරි ස්ටෝරේජ්. ඒතර බැටරි තාක්ෂණය දියුණු වෙගෙන යනවා. ඉතා විශාල ධාරිතාවයක් තියෙන බැටරි දැන් හැදෙනවා. ඒතකොට ඒකෙන් කොහොමද ඒවා සෝලාර් සිස්ටම් වලින් ලැබෙන විදුලිය එකතු කරගෙන රැට පාවිච්චි කරලා ඒ වගේ කතන්දර අපි යනවා. ඒක හොඳයි. ඒතර අවුව තියෙන වෙලාවට නිෂ්පාදනය කළා එකතු කරගන්නත් පුළුවන්. ඒතර නැති වෙලාවක වැහි දවසකට අඳුරු කාලයකදී මේක පාවිච්චි කරන්න දීර්ඝ කාලීන නෙමෙයි කෙටි කාලීන ක්‍රමයක් හදා ගන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ මේ බැටරි කොහොමද අපි පරිසරයට මුදා හරින්නේ? ඒ කියන්නේ නිෂ්කාශනය කරනවා අවසාන වශයෙන්. මේ ගැටලු ගොඩකටත් මුහුණ දෙන්න වෙනවා. ඉතින් දැන් මේවට නියාමනය කරන්නේ කොහොමද? මේවට ආයතන කොහොමද හදාගන්නේ? ඉතින් ඒතකොට මේ දාර අපි හැමදාම මේ රෝදේට ඉස්සරහින් කරත්තේ යනවා වගේ යන්න ගියොත් ලොකු ගැටලුවකටපත් වෙනවා. ඉතින් අපි ඒ නිසා මේකට ප්‍රොඇක්ටිව් විදිහට මුහුණ දෙනවා නම් මේ අභියෝග ගැන දැම්ම කල්පනා කළා අන්න අතනදී තමයි ආපහු රාජ්‍ය ප්‍රතිපත්තිය කියන එක වැදගත් වෙන්නේ. දැන් මේ ශාස්ත්‍රය දියුණු කරනවා කියලා සටන් පාඨයක් තියුණ පමණින්ම අපිට ඉස්සරහට යන්න බෑ. මම විවේචනය කරනවා නෙවෙයි ක්ලීන් ශ්‍රී ලංකා කියලා කිව්ව පමණින්ම යන්න බෑ. ඒතර කොහොමද මේ බැටරි ඩිස්පෝසල් එක කරන්නේ? ඒකත් මේකේ කොටසක් වෙනවා. කොහොමද අපි සෝලාර් පැනල් ඩිස්පෝසල් කරන්නේ? ඒකත් මේකේ කොටසක් වෙනවා. කොහොමද අපි අපද්‍රව්‍ය බැහැර කරන්නේ? ඒකත් මේකේ කොටසක් වෙනවා. ඉතින් ඒතර ඒකෙන් තමයි ක්ලීන් වෙන්නේ. ඒතර ක්ලීන් වෙන්න අවශ්‍ය කරන මේ සමස්ත ක්‍රියාවලිය ඉස්සරහට යන දේ ගැන ගැඹුරින් මේ ගැන සහ පළල් ලෙස සාකච්ඡා කරලා එන්න ඕන වැඩසටහනක් බවට පත් වෙන්න ඕන. මේක මම එක රජයකට දොස් කියන එක නෙමෙයි. අපි ඔක්කොම කතා කරන්නේ වෙනස් කරන්න ඕන ගැන. අපි වෙනස් විය යුතුයි. හැබැයි අපි වෙනස් වෙනවා නම් අපිත් පුරවැසියෝ හැටියට අපේ වගකීමත් වෙනස් වෙනවා. අපිට එතකොට කුණු වෙන් කරන්න වෙනවා. අපේ අපද්‍රව්‍ය වෙන් කරලා කොහොමද දෙන්නේ? ඊට පස්සේ ඒක අපි මේ වගේ දේවල් කොහොමද ගිහින් පරිසරය හිතකාමී විදිහට නිෂ්කාශනය කරන්නේ? ඒකට ක්‍රමවේද තියෙනවා. ඒකට පුද්ගලික අංශය ආයතන වලටත්
ඉතා විශාල වැඩ කොටසක් තියෙනවා තමන් පරිසරයට එකතු කරන තමන්ගේ පාරිභෝගිකයන් හරහා පරිසරයට එකතු කරන යම් යම් අපද්‍රව්‍ය නිසි විදියකට කළමනාකරන ක්‍රමවේද ගැන හිතන්න. ඉතින් දැන් වෙනකොට එක හොඳ ප්‍රවණතාවයක් තමයි අද තරුණ පරපුරත් මේ දිහා මම හිතන්නේ සුබවාදී බලනවා. මම දන්නවා එක තරුණ ව්‍යවසායකෙක් waste to value කියලා සංකල්පයක් තුල ආයතනයක් පටන් අරන් තියෙනවා. දැන් එක පැත්තකින් අපි කියනවා renewable energy කියලා පුනර්ජනනීය බල ශක්තිය, අනිත් පැත්තෙන් කියනවා අපද්‍රව්‍ය වලින් බල ශක්තිය නිෂ්පාදනය කරන එක, අනිත් පැත්තෙන් කියනවා waste to value. එතකොට මේ තියෙන හැම waste එකක් කියලා කියන තව එක්කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ සමස්ත එක තුන්වෙනි අවසාන වශයෙන් කතා කරන circular economy එකක් ගැන කතා කරනවා. ඒ කියන්නේ මේ ඔක්කොම චක්‍රීය ආර්ථිකයක් ගැන. ඉතින් මම හිතන්නේ දැන් දියුණු වෙච්ච රටවල් මේ තැන් වලට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ මේ එකින් එක අර ස්ටෙප් බයි ස්ටෙප් එතෙන්ට යන එක නෙවෙයි. සමහර වෙලාවට අපිට මේ සමත සිස්ටම් එකම අරගෙන එතෙන්ට ගමන් කරන්න සිද්ධ වෙනවා. මොකද එහෙම නැත්නම් අපි පුංචි දූපතක් හැටියට, පුංචි ආර්ථිකයක් හැටියට අපි ලොකු අවදානම් තැනකට වැටෙන්න පුළුවන්. මොකද දියුණු වෙච්ච ආර්ථිකයකට මේවා සකස් කරගන්න එක අපහසු නෑ. ඒ කට්ටියට තාක්ෂණයේ තියෙනවා, මූල්‍ය පහසුකම් තියෙනවා. ඒ දේවල් කරන්න පුළුවන්. නමුත් ඒ රටවල නිෂ්පාදනය කරන දැන් අපි තුන් චීනේ සූර්ය පැනල් නිෂ්පාදනය කරලා ලංකාවට ආවට පස්සේ චීනේ තියෙන්න පුළුවන් පහසුකම් සූර්ය පැනල නිෂ්කාශනය කරන්න. නමුත් ලංකාවේ නැහැ. ඉතින් ඒකට අපිට ආපහු එක්ක චීනේට හරින්න සිද්ධ වෙනවා. ඒතර කවුද මේ මුදල දරා ගන්න? ලොකු ගැටලු ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් එහෙනම් කොහොමද ඒක ගැනත් කටයුතු කරන්න කියන එක ගැන හිතන්න සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා ආයතනයේ අවුරුදු 15කට කලින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට යොමු වෙන වෙලාවෙත් අපි කල්පනා කරා කොහොමද මේ ක්ෂේත්‍රයේ පෙරගමන් කරුවෙක් වෙන්නේ. ඒක තමයි අපි ඇත්තටම අවුරුදු 15කට පස්සේ ඒ සංවත්සරයේ යෙදෙන මොහොතේදී මෙවැනි විෂය ප්‍රාමාණිකයන් සමග කතිකා කරමින් අපි මේ ගමන නිවැරදි කරගන්නේ කොහොමද? තව අවුරුදු 10කින් 15කින් එළඹෙන්න තියෙන අවස්ථාවට අපි සූදානම් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපි පසුබිම සකස් කරගන්නේ. අපි ඇත්තටම සබාදහම ගැනත් මේ විදිහට කැප වෙලා කටයුතු කරපු අවස්ථා ගණනාවක් තියෙනවා. එක්තරා අවස්ථාවක අපි කළුගඟට තුරු වියනක් කියලා. ඇත්තටම කළුගඟ දෙපස ජලාධාර ආරක්ෂා කරගන්න ගස් හිටවීම ව්‍යාපෘතිවල යෙදිලා තියෙනවා. ඒ වගේම අපි පුරුදු කරා සෑම උත්සව අවස්ථාවකදීම පැලයක් තෑගි කරන්න. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට ඔක්සිජන් නිෂ්පාදනය වැඩි කරන්න ශ්‍රී ලංකා ආයතනයේ ඒ වගේ සේවා වැඩසටහන් අපි ක්‍රියාත්මක කරා. ඉතින් මේ පරිසරය ගැන තියෙන උනන්දුව නිසාම අවසාන වශයෙන් ඔබතුමාගෙන් අපිට අහන්න තියෙන මොකද මේ නාවික ශාස්ත්‍රයට නියුතු කෙනෙක් නිසා පසුගිය කාලෙක අපිට සිද්ධ වුණා ඇත්තටම අර පරිසරයට ලොකු හානියක්. මේක මම කියන අද අපි කරගෙන ආපු කතිකාවතට ඍජුව සම්බන්ධ නොවුනත් නාවික කටයුතු වලින් සබාදහමට සිදුවෙන හානිය කොහොමද? ඒ කටයුතු වල බලශක්ති වල මොන හරි පාවිච්චි කරන ක්‍රමවේදයක් තියෙනවද? ඔව් ඇත්තටම ඉතා විශාල වෙනසක් සිද්ධ වෙගෙන යනවා. එකක් තමයි මේ නාවික කටයුතු කියන එක රටකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. නාවික ගමනාගමනය සහ නැව් පිළිබඳ කටයුතු ලෝකේ පුරා ජාත්‍යන්තරව සිද්ධ වෙන එකක්. ඒ වගේම තමයි මේ ගුවන් ගමන් පිළිබඳ. දැන් අපි තුමු වාහන වල එන විමෝචනය ඒ රට ඇතුලේ තමයි සිද්ධ වෙන්නේ. නමුත් නැව් වල එන එක ජාත්‍යන්තර මුහුදු සීමාවල ජාත්‍යන්තර මුහුදු වලත් සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඒක සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයක් තියෙනවා IMO කියලා. International Maritime Organization කියලා. ඒකෙන් තමයි රටවල් සමාජිකත්ව ශ්‍රී ලංකාවත් ඒකේ සමාජිකයෙක් ඒ වගේන් තමයි ඒකට අවශ්‍ය කරන තීරණ ගන්න. ඒකෙන් ගත්තු ඒකෙන් ගොඩාක් දේවල් මාපෝල් කියලා කන්වෙන්ෂන් එකක් තියෙනවා. මැරයින් පොලියුෂන් කොහොමද නවත්තන්නේ කියන එක. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම හැම නායක ශාස්ත්‍රයේ ඉන්න නැව් නිෂ්පාදනය කරන අය, නැව් හදන අය, නැව් හදන ප්‍රමිතිය ඒ සියල්ලම මේ මාපෝල් කන්වෙන්ෂන් එකට යටත්ව තමයි නැව් හදන්නේ. ඉතින් කොළඹ හැදුවද, ජපානයේ හැදුවද, කොරියාවේ හැදුවද කියලා බෑ. ඒක කරන්න ඕන. එහෙම නැත්නම් ඒව ජාත්‍යන්තරයට යන්න බෑ. ඉතින් ඒ තුරේ අපේ ආයතනයත් ඒක ක්‍රමය. ඊළඟට තව තියෙනවා මේ ship management code කියලා. International ship management ISM code එක කියලා. ඒක ඇතුලේ තියෙනවා දැන් නැවක් ඇතුලේ වුණත් අපද්‍රව්‍ය කළමනාකරණය කියන එක ගැන වෙනම සිස්ටම් එකක් හදා ගන්න ඕනේ. ඉතින් ඒ හදාගෙන තමයි ඒවා කරන්න පුළුවන්. නැව් වලින් ඇවිල්ලා ඔය ඉස්සර වගේ මූදට පම්ප් කරලා දාලා ඒ විදිහට කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට ඒක ගැන අවසාන වශයෙන් මේ මෑතකදී ආපු එක තමයි මේ low sulfur fuels කියන එක. එතකොට දැන් අපි ගොඩක් කරන සල්ෆර් ඩයොක්සයිඩ් නිසා ඇති වෙනවා. ඒක විශේෂයෙන්ම ඒකට හේතු වෙලා තියෙන්නේ මූදේ විශාල වශයෙන් මූදේ සිදුවන ප්‍රභා සංශ්ලේෂණ නිසා ඔය
පාරිසරික ක්ලයිමේට් අපි චේන්ජ් එක කියන එකට බලපාන දෙයක් තමයි මූලයේ තියෙන ඇල්ගි. ඒතර ඒ ඇල්ගි වලට බලපාන දෙයක් තමයි ඔය සල්ෆර් ඩයොක්සයිඩ් හෝ සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් නොක්සස් and සොක්සස් ගිහිල්ලා ඒ ඇති වෙන බලපෑම. ඒ නිසා දැනට වෙනකොට ලෝ සල්ෆර් ෆුවල්ස් කියන එක ඇවිල්ලා තිනවා. ඒක මොකද මරයින් ශාස්ත්‍රය කියන නාවික ප්‍රවාහනය කියන එක අයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි ඒකට පුනර්ජනනීය බල ශක්තිය යොදනවා කියන එක බැරි නෑ. දැන් පළවෙනි අත්හදා බැලීම් දැනට කරීගෙන යනවා. ඒකට විශාල බලයක් අවශ්‍යයි. නමුත් ඒකට තව කාලයක් ගත වෙයි. ඒ නිසා කරන්න පුළුවන් කොහොමද මේක පාලනය කරන්න කියන එක තමයි දැනට තියෙන අවධානය තියෙන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඔය ලෝ සල්ෆර් ෆුවල්ස් මාපෝල් කන්වෙන්ෂන් එක ISM කෝඩ් එක ඒවා හරහා තව විශාල වැඩ කොටසක් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඒ වුණාට අපි අතර සිද්ධ වෙච්ච මේ පරිසර හානි සිද්ධ වෙච්ච විවිධ අනතුරු ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් එතනදිත් තියෙන ප්‍රධානම ගැටලුව ඉතින් ලංකාව එක පැත්තකින් අපි මේ ඉන්දියන් සාගරයේ තියෙන ප්‍රධාන නාවික කේන්ද්‍රස්ථානයක් බවට එනත හබ් එකක් හැටියට ලොජිස්ටික්ස් හබ් එකක් හැටියට ඩෙවලොප් වෙනවා. නමුත් හදිසි අනතුරකදී හදිසි ආපදාවකදී අවශ්‍ය කරන පහසුකම් ඒවා ඉතින් අපි පුඩා පල්ලෑ මට්ටමක ඉන්නේ. ආයතර අපි ඉලෙක්ට්‍රිසිටි සිස්ටම් එක වගේ තමයි එතන ගියාම අපි ලොකු ගැටලු ගොඩකට මුහුණ දෙනවා. ඉතින් marine accidents when accidents happen you can try to prevent it but you can't completely take out. ඇමරිකාවෙත් ගුවන් යාන කඩාගෙන වැටෙනවා. හැප්පෙන මේ ළඟදිත් දෙකක් හැප්පුණා. ඉතින් එවැනි දේවල් සිද්ධ human error කියන එක සිද්ධ වෙනවා. ඒවා අපිට නවත්තන්න බෑ. නමුත් ඒකෙදි කොහොමද අපිට රියැක්ට් කරන්න පුළුවන්? අපි කොහොමද පරිසර හානිය අවම කරගන්නේ? ඒකට අපේ අර එකක් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්, ටෙක්නොලොජි and other facilities දෙවෙනි එක human capital එක ඒ ගන්නට හැදිලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ලංකාවට ඒ පැති ගත්තත් සෑහෙන අභියෝග ගොඩකට තියෙනවා. මේ අපි අදහස අපේ concept එකට යන්න නම් ඒකට අවශ්‍ය කරන පහසුකම්ත් හදා ගන්න ඕනේ. ඉතින් එහෙම නැතුව අමාරු වෙනවා. ප්‍රාණ ටීවී ප්‍රාණවායුව සොබාදම් කතිකාවේ අවසානයේ එළඹෙමින් අපි කතා කරේ හැමදාම අපට අවශ්‍යයි සෑම පුද්ගලයෙකුගේම පුද්ගල විඥානයේ වෙනසක්. සෑම පුද්ගලයෙකුම තමන්ගේ පෞද්ගලික ඒ වගකීම වගවීම ඉෂ්ට කරොත් තමයි අපිට රටක් විදියටත් ජාතියක් විදියටත් ආයතනයක් විදියටත් අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ අවස්ථාවේදී අපිට අවසාන පණිවිඩයක් මෙතුමාගෙන් දැනගන්න අවශ්‍යයි. මංගලයාපා මහත්මයාගෙන් අපිට දැනගන්න අවශ්‍ය. ඒ කියන්නේ අපි පුද්ගලික විදියට ආයතන ගණනාවක අපි සේවය කරනවා. රටට සමාජයට යම් දායකත්වයක් දෙනවා. එතුමන් කිව්වා විශ්‍රාම යනකොට කොහොමද වැඩ කරන්න ඕන එක පිළිබඳව ඒ විශ්‍රාම යන කාල සීමාවේදී අපි කොහොමද මම ඉන්න නිවසේ බලශක්තිය පාවිච්චි වෙන්නේ කොහොමද මේ පිළිබඳ සැලසුමක් තිබුණා කියලා. එතකොට අවසාන වශයෙන් මම අහන්න කැමතියි ඔබතුමාට පුරවැසියෙක් විදියට මම හිතන්නේ දශක ගණනාවක ජීවන අත්දැකීම් ඇසුරෙන් රටට තරුණ පරපුරට අනාගත ව්‍යාපාරික ප්‍රජාවට දිය හැකි අවසන් පණිවිඩයක් තිබෙනවා. මම හිතනවා ප්‍රාණ ටීවී ප්‍රාණවායු වැඩසටහනට මෙසේ එක් කරලා දෙන්න සිට. ඔව් සාරංගා. ඉතින් ප්‍රධානම දේ තමයි අපි පුරවැසියෙක් හැටියට එක පැත්තකින් අපි ආඩම්බර වෙනවා මේ වගේ සුන්දර රටක ඉපදිලා මේ ජීවත් වෙන එක ගැන. හැබැයි ඒකත් එක්කම අපිට බැඳිලා තියෙන අනිත් පැත්ත තමයි අපේ යුතුයකම් සහ වගකීම්. හැම පුරවැසියෙක්ගෙම ඒක නිසියාකාරව ඉෂ්ට වෙනවද කියන එක ගැන ප්‍රශ්න ගොඩක් දැන් මතුවලා තියෙනවා. ඉතින් එතනදී මම හිතන්නේ කාට හරි ඇඟිල්ල දික් කරනවට වැඩිය දේශපාලන පක්ෂ හෝ පුද්ගලයන් හෝ කාටවත් ඇඟිල්ල දික් කරනවා ඉන්නට වැඩිය මම විශ්වාස කරන එක තමයි රට වෙනස් විය යුතුයි. රට ඉදිරියට යා යුතුයි. හැබැයි රට වෙනස් වෙන්න නම් තමන් වෙනස් විය යුතුයි කියන එක. දැන් මම ඊටමත් දුෂ්කර ගමක ඉපදිච්ච කෙනෙක්. මම ආපු ගමන බැලුවොත් එදා ඉඳලා අද වෙනකොට මම ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ හැම වෙලාවෙම අපේ වටිනාකම් අර ගමේ තිබුණ ඒ පරිසරයේ තිබුණ ආදරය, හිතවත්කම, ඒ මිනිස්සු අතර තිබුණ සම්බන්ධතා ඒව වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ අපේ values වෙනස් කරගත යුතු නැහැ. අපි හැබැයි ඒවා ක්‍රියාත්මක වෙන හැටි ගොඩක් වෙනස් කරන්න ඕනේ. ඉතින් මට දෙන්න තියෙන අවසාන පණිවිඩය එක අපි ඔක්කොම කතා කරන සිස්ටම් චේන්ජ් කියලා. මම හිතන්නේ සිස්ටම් චේන්ජ් එක පටන් ගන්න තියෙන්නේ පුද්ගලයාගේ. පුද්ගලයාගේ ආකල්ප වෙනස් වෙන්නේ නැත්නම්, නිවැරදි වටිනාකම් වෙන්නේ නැත්නම් අපි ඔක්කොම මේකෙන් වැරදි කරන්න පටන් ගත්තොත් සිස්ටම් එක හරියන්නේ නැහැ.
ප්‍රාණ TV ප්‍රාණවායුව සොබාදම් කතිකාවේ අවසානයේදී මෙසේ අපි එළඹෙනවා. ඒ වගේම මෙවන් දැනුම් සම්භාරයක් අලුත් අදහස් ගොන්නක් නැවතත් දිනයක එක්කාසු කරන්නට අපි මංගලයාපා මැතිතුමා සමගින් එකතු වෙන්න අදහස් කරනවා. යෝජනා කරනවා එතුමන්ටත් තමන්ගේ සමකාලීනින් තමන්ගේ හිතමිතුරන් තමන්ගේ වෘත්තීමය සංගයන් මේ කතිකාවට එකතු කරන්න. ඔබ වගේ ප්‍රවීණයන්ගේ දැනුම අනාගත ලංකාව මේ වෙනස් කිරීම සඳහා නැත්නම් අනාගත ලංකාව නිවැරදි දිශානතිකට යොමු කිරීම සඳහා ඉතා තීරණාත්මක බලවේගයක් සාධකයක් වේවි. අද දවසේ ඔබ තුමන් වෙන් කරපු කාලයට දායකත්වයට බොහොම ස්තුතියි. ස්තුතියි අයබෝවන්.